අදත් අපි සාකච්ඡා කරන්නේ සෝතාපන්න භාවයටපත් වෙන මාවතේ තවත් එක සම්දිස්ථානයක්. අපි ගිය වැඩසටහනේ සාකච්ඡා කළා සත්‍යවාදී බව ජීවිතයට පුරුදු කරගත යුතු ආකාරය. සත්‍ය මත ජීවිතය පදනම් කරගත යුතු ආකාරය. මම ප්‍රශ්නයක් අහනවා දැන්. ඒ අහන ප්‍රශ්නේ තමයි නිවන් මඟ අපේක්ෂා කරන කෙනෙක් මේ ආර්ය මාර්ගය පුරුදු කරන කෙනෙක් ඇයි සත්‍යවාදී විය යුත්තේ කියලා? බොහොම කෙටි උත්තරයක්. නිවන් මඟ ගවේෂණය කරන්නෙක් ආර්ය මාර්ගය පිළිබඳව පරීක්ෂා කරමින් ආර්ය මාර්ගයේ ගමන් කරන්නෙක් ආර්ය පරිශ්‍රණය සිදු කරන්නෙක් සත්‍යවාදී විය යුත්තේ ඇයි? සෝබාදහමේ අසත්‍ය පවතින නිසා. නැත්තම් සත්‍ය සෙවීමේ කවර අවශ්‍යතාවයක්ද? මේ මාවත පටිසෝතගාමී මාවතක්. සම්පූර්ණ අනිත් පැත්තට හිතන මාවතක්. ඒකයි දේශනාවේ තේරෙන්නේ. දේශනාවේ තියෙන සච්චේන අලිකවාදීනම් අසත්‍යවාදීන්ට කුමක්ද කළ යුත්තේ? සත්‍ය කිය යුතුය. ඒ නිසා සත්‍ය වචනය පුරුදු කිරීම නිවන් මාර්ගයේ යන කෙනෙක් අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. දැන් අපි ගිය වර සාකච්ඡා කළා. දැන් ඔයයන්ට මේ පොත් කියවන්න පුළුවන් සෝතාපට්ටි ගැන ලියවිච්ච පොත් දෙකක් දැනට නිකුත් කරලා තියෙනවා. පළවෙනි පොතයි දෙවෙනි පොතයි. ඒතර ඒක තවත් කියනකොට මේ කියන එක තව තවත් තහවුරු වෙනවා. ඒව කියව ගන්න ඕන මේ දේශනාව අහන අතරම. අසත්‍යවාදී බව තමයි සමාජයේ තියෙන්නේ. මිනිස්සු ධර්මයේ කියලා හොයන්නේ මොකක්ද? අධර්මය. මේ හොයන හැවිල්ලේ හැටියට මේ කියන බණවල හැටියට මම හිතන්නේ බල්ලෝ ඇරෙන්න අනිත් ඔක්කොම රහත් වෙන්න ඕන කියලා. මට දැනෙන විදියට. ඒ කියන්නේ එච්චරට බණ කියනවා. හැබැයි කොච්චර බණ කිව්වත් බණ කියන්නේ උනුත් මරලා යනවා. ඒ කියන්නේ මේ කියන්නේ ඔක්කොම අසාර්ථකයි. කොච්චර බණ කිව්වත් රටේ මිනිමරුන් අඩු වෙන්නේ නැහැ. කොච්චර බණ කිව්වත් මංකොල්ල කෑන් වල අඩුවකුත් නැහැ. සියලු මාධ්‍යවල උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ, හැන්දෑවේ ඉඳලා එළි වෙනකම් බණ. සමහර ටීවී channel තියෙනවා බුද්ධ ආගම වෙනුවෙන්ම හදාගත්තු ටීවී channel. ඒ ටීවී channel වල උදේ ඉඳලා හැන්ද වෙනකම් පටාචාරාව ගැන, කිසා ගෞතමී ගැන කියනවා. ආයේ හැන්දෑවේ ඉඳන් එළි වෙනකනුත් පටාචාරායි කිසා ගෞතමියා ගැන කියනවා. ඔවුන්ට ඊට වඩා කියන්න දෙයක් නැහැ. දේශකයෝ සුපුරුදු පරිදි හැමදාම එකම සූත්‍ර අරගෙන ඇවිල්ලා සජ්ජායනා කරනවා. ඒ දේශකයාත් ඒ කතාවම කියනවා, තවත් එක්කෙනෙක් තවත් කතන්දර කියනවා. හැමෝම පොත්වල තියෙන කතන්දර කියා කාලය යවනවා. ජාතියටයි මුළු මානව වර්ගයාටම විශාල අපරාධයක් කළා. මොකද්ද ඒ අපරාධය? ඔවුන්ට නිදහසේ ධර්ම ගවේෂණය කරන්න තිබිච්ච ඉඩකඩ විනාශ කළා දාලා. ඔවුන් එක එක රාමුවලට සීමාවලට හිර කළා. ඕනම කෙනෙකුට පරම සත්‍ය ගවේෂණය කරන්න නම් ඔවුන් නිදහසේ කල්පනා කළ යුතුයි. නිදහසේ සිටිය යුතුයි. නිදහසේ විමර්ශනය කළ යුතුයි. නිදහසේ ගවේෂණය කළ යුතුයි. නිදහසේ පරිශ්‍රණ කරන්නා ඒ නිදහසේ කරන පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් ආර්ය මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ නිදහසේ කරන පරිශ්‍රණය බුදුදහමේ හඳුන්වනවා ආර්ය පරිශ්‍රණය කියලා. නමුත් සමාජයේ දෙස බැලුවාම කවුරුවත් ආර්ය පරිශ්‍රණය කරන්නේ නැහැ. ඔක්කොම අනාර්ය පරිශ්‍රණය කරනවා. ඔක්කොම අනාර්ය පරිශ්‍රණය කරනවා කියන්නේ පොත්වල තියෙනවම දේශනා කරනවා. කවුරු හරි කෙනෙක් පොත්වල තියෙන දේශනාවම කරනවා නම් ඒ පොත්වල තියෙන දේශනාව කරන කෙනා ළඟට ගිහිල්ලා අහන්න තමුනාසි කොහෙන්ද ඉගෙන ගත්තේ? එතකොට වුන් කියාවේ මම අහවල් පොතේ මේ අහවල් ත්‍රිපිටකයේ අහවල් අට කතාවේ මේක තියෙනවා. හොඳයි ඔය ත්‍රිපිටකයේ හරි අට කතාවේ හරි තියෙන එක තමුන්නාන්සේ අත්හදා බැලුවද? එහෙමනම් කළා නෑ. අත්හදා. ඉතින් තමුන්නාන්සේ අත්හදා බලපුත් නැති එක. තමුන්නාන්සේගේ ගුරුවරයා අත්හදා බලලත් නෑ. විලි ලැජ්ජ නැද්ද අපිට ඇවිල්ලා කියන්න? අපිට දැන් ඔය බණ කතන්දර කිව්වා ඇති. දැන් අපට කිය යුතුයි
මෙච්චර කාලයක් මහාන වෙලා ඉඳලා නිකම් බත් කාලා මොකක් හරි කරන්නේ නැතිනේ. අන්නේ කරපු දෙයින් ලබාගත් ප්‍රතිඵල අපිට කියන්න. ශ්‍රමණ ඵලය ගැන කියන්න. දීඝනිකායේ සූත්‍රයක් තියෙනවා සාමාන්‍ය ඵල සූත්‍රය කියලා. ඒ සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කළ තියෙන අජාසත් රජුවන්ට. අජාසත් රජු වහනවා මේ ශ්‍රමණේක් වීමේ ප්‍රතිඵලය කුමක්ද? ඒ කියන්නේ ඒ කාලෙත් නිකන් ඉඳපු අය තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ අජාසත් රජුට බුදුහාඳුරෙන් ඇවිල්ලා අහන්නේ මේකේ ප්‍රතිඵලය මොකද්ද? එතකොට කියනවා මේකේ ප්‍රතිඵලය තමයි මේක. කුමක්ද? ආර්ය පරිශ්‍රණය කියලා ශ්‍රමණ ප්‍රතිඵල දේශනාවේ සඳහන් කරලා තියෙනවා. දැන් අපිට ආයි කාලය ඇවිල්ලා තියෙනවා අජාසත් රජුගේ කාර්ය සිදු කරන්න. සියලු දෙනාම එකතු වෙලා සිත පුරුදු කරන මාවත ගවේෂණය කළ යුතුයි. පොත්වල තියෙනවා කියලා වැඩක් නැහැ. පොත්වල තියෙනවට කිසි වටිනකමක් නැහැ දැන් ඒවා ඉස්සර. දැන් අපි කළ යුතුයි අපි හිත පුරුදු කොල්ල ලබාගත් ඥාණය හිත පුරුදු කොල්ල ලබාගත් අත්දැකීම් ශ්‍රාවකයන්ට දේශනා කළ යුතුයි. යම් කිසි කෙනෙක් හිත පුරුදු කොල්ල ලබාගත් අත්දැකීම් දේශනා කරනවා නම් ඒ දේශකයා කුමන දානයක් දෙන කෙනෙක්ද? ඔහු ධර්ම දානය දෙයි. ධර්ම දානය යනු කුමක්ද? දැන් උත්තර දෙන්න. ධර්ම දානය යනු තමන්ගේ හිත පුරුදු කොල්ල ලබාගත් අත්දැකීම් ටික අනිත් අයට කියා දීමමයි. වෙන එකක් නෙවෙයි. ඔය කියන්නේ ඔක්කොම බොරු. පොත්වල තියෙන ඒවා කිව්වට ධර්ම දානයක් වෙන්නේ නැහැ. පොත්වල තියෙන ඒවා ගෙනලා ලියලා දුන්නට ඒක ධර්ම දානයක් වෙන්නේ නැහැ. ඒවා ආමිෂ දාන. සබෑ ධර්ම දානය යනු ඔබ සිත පුරුදු කොල්ල ලබාගත් දෙය ශ්‍රාවකයාට ඉගැන්වීමයි. එතකොට ඒ ශ්‍රාවකයා ඒ සිත පුරුදු කොල්ල කියපු දේ අහගත්තාම ඔහුත් මොකද්ද කරන්නේ? ඔහුත් සිත පුරුදු කරන්න පටන් ගන්නවා. ඒ සිත පුරුදු කරන අත්දැකීම් ඔහුට දැනෙන්න ඕනද නොදැනෙන්න ඕනද? දැනෙන්න ඕන. එතකොට ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා ඔහු යන මාර්ගය නිවැරදි මාර්ගය බව. එච්චරයි. දැන් ඒ නිවැරදි මාර්ගය කියලා ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂ වුණාම ඔහු නිවන් මඟ අත්හරිනවද නැද්ද? ඔහු අත්හරින්නේ නැහැ. ඔහුට ප්‍රත්‍යක්ෂ වුණා. එතකොට මේ නිවන් මඟ හරියටම දැනගත්ත හරියටම සිත පුරුදු කිරීම ධර්මයේ කියලා දැනගත්ත කෙනා අපරාධකාරයෙක් වෙයිද කවදාකවත් නොවේද? කවදාකවත් වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ නැහැ. මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මේ කියන ධර්මයේ පුරුදු කරන්න පටන් ගත්තොත් මුළු ලෝකෙම මොකක් වගේ වෙනවද? තුසිත දිව්‍ය ලෝකයේ වගේ වෙනවා. කිසිවක් කතා නොකර අවශ්‍ය හැම වෙලේකම ධර්මයේ විතරක් සාකච්ඡා කරනවා. අනික් සියලුම වෙලාවෙහි නිශ්ශබ්ද භාවය ආරක්ෂා කරනවා. ආර්ය නිශ්ශබ්ද භාවයෙන් වැඩ සිටිනවා. කතා කරන්න අවශ්‍ය වූ විට කතා කොට ධර්මයේ විතරක් දේශනා කොට නැවත ආර්ය නිශ්ශබ්ද භාවයටපත් වෙනවා. ඒ தත්ත්වයටපත් වෙනවා. දැන් මට කියන්න මිනිස්සු වැරදි කරන්නේ ඇයි? මිනිස්සුන්ට හරි මඟ කියා දෙන්න කෙනෙක් නැති නිසා. හරි මඟ නම් කුමක්ද? හරි මඟ නම් සිත පුරුදු කරලා ලබාගත් අත්දැකීම් ඇති මගයි. එය ධර්ම මාර්ගයයි. ශ්‍රෝතාපන්න භාවයට පත්වීමටමයි බුදුදහමෙන් උපදෙස් දෙන්නේ. වෙන කිසිවකට බුදුදහමෙන් උපදෙස් දෙන්නේ නැහැ. නිවැරදි ගිහි ජීවිතයක් හා නිවැරදි ශ්‍රමණ ජීවිතයකට බුදුන් වහන්සේ මඟ පෙන්වනවා. දැන් ගිහි ජීවිතේ නිවැරදි කරගන්නත් ඕන, ශ්‍රමණ ජීවිතේ නිවැරදි කරගන්නත් ඕන. ශ්‍රමණයෙක් යනු කවුද? සියල්ල අත්හැරපු කෙනෙක්. ශ්‍රමණයෙක් බවට පත් වෙනකොට අපි කියන වාක්‍යයක් තියෙනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණ. සියලු දුක් නැති කරගන්න, නිර්වාණය සාක්ෂාත් කරගන්න. මම දැන් අහන ප්‍රශ්න. ශ්‍රමණයන් රැකියාවල් කරයිද? ශ්‍රමණයෝ දේශපාලනය කරයිද? නැත. මේවා වැරදි. මේ ඔක්කොම වැරදි. එහෙනම් ඔවුන් ශ්‍රමණයන් නොවේ. ශ්‍රමණයෝ ඉන්නවද ලේකම්වරු? එහෙම ශ්‍රමණයෝ කොහෙවත් නැහැ. ශ්‍රමණයෝ ලෞකික ජීවිතය අත්හැර දාලා තියෙන්නේ. ලෞකික ජීවිතය අත්හැරලා දාන ගමන් ඒගොල්ලෝ ලෝකෝත්තර ජීවිතයක් ගවේෂණය කරනවා. ඒ ලෝකෝත්තර ජීවිතය තමයි පටිසෝතගාමී මාවත. මම දැන් කලින් සඳහනක් කළා නිවන් මඟ යන ආර්ය ශ්‍රාවකයා සත්‍යවාදී විය යුතුයි කියලා. ඒට මා හේතු වශයෙන් ගෙනහැර දක්වන්නේ මුළු සමාජයම අසත්‍යයකින්, බොරුවකින්, වංචාවකින් වහලා තියෙන්නේ. බොරුවකින් මේ සමාජය වහලා තියෙන්නේ. දැන් මෙතන ඉන්න කෙනෙකුට හිතෙනවා මෙයා කියන එක ඇත්ත වෙන්න පුළුවන්.
කවුරු හරි කෙනෙක් සත්‍යවාදී වුණාම මේ සත්‍යවාදී වෙච්ච කෙනාට නිවන් මාර්ගය දැනෙන්න පටන් ගන්නවා වෙන්න පුළුවන්. මම මේක කළා බලන්න ඕන කියලා. එතකොට කවුරු හරි කෙනෙක් මගේ වචන අහලා සත්‍යවාදී වෙන්න පටන් ගන්නවා. ඔහුට සත්‍යවාදී වුණාම ඔහුට තේරෙන්න පටන් ගන්නවා ලෝකේ කොච්චර අසත්‍යවාදීද කියලා. මම කියන එක තේරුම් ගන්න. ලෝකයේ තියෙන බොරුව, වංචාව, හොරමර ජාවාරම්, කපටිකම් මේ සියල්ල වහලා පවතින්නේ. මේ සියල්ල වහලා පවතින්නේ අපිට තේරුම් නැත්තේ අපිත් ඒ කුණුගොඩේ හිටපු නිසා. අපි මේ කුණුගොඩෙන් එළියට පැනලා සත්‍යවාදී වෙන්න පටන් ගත්තාම අපිට තේරෙනවා මේ සත්‍යවාදී බව පුරුදු කරන එක ලේසි වැඩක් නෙමෙයි. මුළු ලෝකෙම අසත්‍යවාදීව දුවනවා. ඒ අසත්‍යවාදීව දුවන සියලු දෙනාම අපිව යට කරගෙන, අපිව පාගගෙන, අපිව විනාශ කරගෙන යන්න හදනවා. එතකොට මේ පාගන සියල්ලන්ටම පාගන්න නොදී, විනාශ කරන්න නොදී අපි සත්‍යවාදී කියන පැත්තට අපි ගමන් කරනවා. දැන් මෙතන මොකද්ද පවතින්නේ? එක්තරා ආකාරයක දුහන්ද සටනක්. එක පැත්තක් අසත්‍යවාදී පැත්තට දුවනවා. ඒ අතර සමහරව සත්‍යවාදී කියලා අනිත් පැත්තට යනවා. සබදාහමේ පවතිනා වූ සාංශාරික පැවැත්මට විරුද්ධව කටයුතු කරන්න පටන් ගන්නවා. සාංශාරික පැවැත්ම නම් කුමක්ද? බොරු කීමයි. පස්පව් දසකුසල් සිදු කිරීම සාංශාරික පැවැත්මයි. සාංශාරික පැවැත්මට විරුද්ධ වීම නම් කුමක්ද? දසකුසල් සම්පාදනය කිරීමයි. දසකුසල් සම්පාදනය කිරීම අනුසෝතගාමීද පටිසෝතගාමීද? පටිසෝතගාමී. හොඳට මතක තියාගන්න මුළු බුද්ධ දේශනාවම පටිසෝතගාමී දේශනාවක්. මේක සම්පූර්ණ අනිත් පැත්තට තියෙන මේ වහපු බොරුව මේකෙන් අපිට පැහැදිලි කරනවා. දැන් මේ පටිසෝතගාමී මාවතේ මේ අනාය මේ සියලු දෙනාම. ඒකයි මෙයාට තේරෙන්න ඕන පටිසෝතගාමී මාවතේ අනේක ටිකක් ලේසිද අමාරුද? කොබලන් අමාරුයි කියන එක තුස්සා. ඔය අමාරුයි කියන සියලු දෙනාම තවමත් අනුසෝතගාමී මාවත පිළිබඳ අදහස් තියාගෙන සිටිනවා. මං කියන එක තේරුණාද? තවමත් අර පැත්ත ගැන කල්පනා, ඒ පැත්ත ගැන කල්පනා කරලා සංසන්දනය කරනවා. සාපේක්ෂව බලනවා. සාපේක්ෂව බලලා කියනවා මේ පැත්ත අමාරුයි කියලා. හැබැයි මේ පැත්තට හිත ගත්තාම තේරෙනවා මේ පැත්ත හරිම සුන්දරයි, ප්‍රණීතයි, රමණීයයි, භාග්‍යවන්තයි. මොකද මේ පැත්ත තුල පැවැත්මක් නැහැ, නැවැත්මක් විතරක් පවතිනවා. හැබැයි ඔක්කොම බුදුන් වහන්සේ නැවතීම පිණිස කරපු දේශනාව පැවතීම සඳහා යොදාගෙන. බුදුන් වහන්සේ අඟුලිමාලට නවතින්න කිව්වා මිසක් දුවපන් කිව්වේ නෑනේ. හැබැයි අද තියෙන බුද්ධ ආගමේ මිනිස්සුන්ට කියන්නේ මොකද්ද? නැවතියන් කියලාද දුවපන් කියලාද? දුවපන් අපිටත් මොන හරි දිදී දුවපන් කියලා කියන්නේ. නිකන් දුවන්න බෑ වැඩක් නෑ. හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සත්‍ය ධර්මය සම්ප්‍රදායික චින්තනයට විරුද්ධයි. එතකොට මේ සම්ප්‍රදායික චින්තනය මුල් බැසගෙන ඒකෙන් වරප්‍රසාද භුක්ති විඳින, ඒකෙන් පෝෂණය වෙන මිනිස්සු සියලු දෙනාම ඒ සත්‍ය දේශනා කරන මුනිවරයාට විරුද්ධව නැගී සිටිනවා. ඒක විය යුතුයි. ඒ මුනිවරයාට විරුද්ධව නැගී නොසිටින්නේ නම් ඔහු කියන්නේ සත්‍යයයි ඒකමතිකව සියල්ලෝ සම්මත කරත් නම් ඔහු සත්‍ය කියන්නේක් නොව තවත් අර බොරුකාරයන් අතර තවත් බොරුකාරයෙක් පමණි. යම් කිසි කෙනෙක් හරිම සත්‍ය දැනගෙන ඒ හරිම සත්‍යයේ හෙවත් පටිසෝතගාමී මාවත දේශනා කරන්න පටන් ගත්තාම ඥානවන්ත මිනිස්සු ඒ පටිසෝතගාමී මාවත අහනවා. අහලා ඒගොල්ලෝ තීරණය කරනවා මේ මාවතේ ගියොත් මේ සදාතනික සහනයටපත් වෙන්න පුළුවන්. සදාතනික ගැලවීමටපත් වෙන්න පුළුවන්. සදාතනික විමුක්තිය හෙවත් නිර්වාණය සමග එක් වෙන්න පුළුවන්. සම්ප්‍රදායෙන් වරප්‍රසාද භුක්ති විඳින, තවත් කෑදරකමින් ජීවත් වෙන, කෑමට, බීමට හා වෙනත් පිරිකරවලට ලෝභයෙන් ජීවත් වෙන අය කලබල වෙනවා. අපේ කෑම බීම පිරිකර මේ දේශනාව අහන මිනිස්සුන්ගෙන් අපිට ලැබෙන එකක් නැහැ කියලා. ඒ නිසා ලෝක ඉතිහාසයේ හැමදාම සත්‍ය දේශනා කරපු සත්‍යවාදී මුනිවරුන්ට විරුද්ධව සන්නද්ධ අරගල පවා දියත් කළා. ගෞතම බුදුන් වහන්සේට විරුද්ධව විශාල සන්නද්ධ අරගලයක් ඉන්දියාවේ දියත් කළා. හැබැයි උන්වහන්සේ මරණයටපත් කරන්න බැරි වුණා. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව සන්නද්ධ අරගලයක් දියත් කළා. මම පිළිගන්නේ නැහැ උන්වහන්සේ මැරුණා කියලා. උන්වහන්සේ මරන්න බැරි වුණා. මොහම්මද් නබිතුමාට විරුද්ධව සන්නද්ධ අරගලයක් දියත් කළා.
හැබැයි මරන්න බැරි වුණා. ඒ සත්‍ය දේශනා කරන අයගේ බලය. ඒගොල්ලන්ට බලයක් තියෙනවා. සෝබාදහමේ කාලෙන් කාලයට අවුරුදු දහස් ගානකට සැරයක් සත්‍යයේ පණිවිඩය දීලා විවිධ පුද්ගලයන් මනුෂ්‍ය ලෝකයට එවනවා. එවල ඒගොල්ලෝ කියනවා මනුෂ්‍ය ලෝකෙට ගිහිල්ලා මේ පරම සත්‍යයේ පණිවිඩය කියලා එන්න ඕන. කියලා දුකින් නිදහස් වෙන්න, දුකින් ගැලවෙන්න කැමති මිනිස්සුන්ට මාර්ගය පෙන්වන්න ඕන. මේ මාර්ගය ලෝකයට කාලෙන් කාලේ විවෘත වෙනවා. හැබැයි මේ මාර්ගය හරි අමුතුයි. මේ මාර්ගය හරි අසාමාන්‍යයි. මේ මාර්ගය මේ සම්මත ලෝකයේ තුල පවතින මාර්ගය නෙමෙයි. එතනින් එහා පවතිනක්. සම්මත මිනිස්සු හිතන සීමාව තුල පවතිනක් නෙමෙයි. එතනින් එහාට සිතන්න ඕන. දැන් මම ඔබට පැහැදිලි කරන මේ ආර්ය මාර්ගය හරි අමුතු එකක්. දැන් අපි මෙතන ඉන්නේ හුඟක් කාන්තාව. මෙයා යනවා බත්තු යන්න. කොහොමද බත්තු යන්නේ? බත්තු වෙන විදිය දන්නේ නැත උස්ස. හොඳට උස්සන්න බලන්න. මේ බත්තු යන්න. බත් හරි හාල් හරි මොකක් හරි උයනවනේ ආ. හොඳයි ඔච්චර අවධානයෙන් ඉන්න එක ගැන මම සන්තෝෂයටපත් වෙනවා. මොකද අවධානයෙන් නොහිටියොත් දන්නවා කොතනක හරි දුර්වලතාවයක් දැක්කොත් එතනින් අලලා හොරවනවා. එහෙම නැතුව මේ දේශනාව කරන්න බෑ. මිනිස්සුන්ගේ දුර්වලතාවයන් තියෙන තැන් හොඳට සිවුම්ව නිරීක්ෂණය කරලා ඒවට තදින් පහර එල්ල කරනවා. පහර එල්ල කළා වුන් දුර්වල බව වුන්ට අඟවනවා. අඟවල මාර්ගය පෙන්වනවා. දැන් ඔය මොන හරි උයනවනේ වෙලා අන්තිමට බත් එනෝනේ. ඒක දන්නේ නැහැ අතුස්ස. ඔයගොල්ලෝ හැමෝම අතුස්සට ඔයගොල්ලෝ හැමෝම දන්න එක ක්‍රමයක්. හැබැයි මම අහන ප්‍රශ්නය ඔය ක්‍රමයෙන් පරිබාහිරව කල්පනා කරන කෙනෙකුට වෙන ක්‍රම අල්ලගන්න බැරිද කියලා. පුළුවන්. වෙලා තියෙන ප්‍රශ්නය මේ ක්‍රමයේ ඔළුවට බස්සවල තියෙන නිසා අපි මේ ක්‍රමෙන් එහාට කවුරුවත් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අපිට හැමදාම කන්න වෙන්නේ එකම බත්. ඊට වඩා වෙනස් ආකාරයක බත් කන්න ඕන නම් කවුරු හරි වෙනස් විදිහට හිතන මිනිස්සෙක් මේ ලෝකේ පහළ විය යුතුයි. පහළ වෙලා ඉවර වෙලා මේ මිනිස්සයා අරිට වඩා හොඳ බතක් වෙන හැටි අපිට උගන්වනවා. එතකොට මේ මිනිස්සයා බත් වෙන ක්‍රමය අපිත් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අපිත් මේ බත වේලා කාලා බලනකොට අපිට තේරෙනවා මේ බත් හරි රසයි අර බත් වලට වඩා. හැබැයි එයා පහළ වෙනකම්ම ඒ බත් ගැන කවුරුවත් ඒ වගේ ඕගොල්ලොත් මේ ලෝකේ ඉන්න සියලු මානව වර්ගයා සත්‍යයේ කියා සම්ප්‍රදායක් අසත්‍යක් පස්සේ දුවනවා. හැබැයි ඒ කිසි කෙනෙකුට ඒ සත්‍ය තුලින් ලැබිය යුතු අවසාන සංසාර විමුක්තිය සාක්ෂාත් වෙන්නේ නැහැ. මම කියන්නේ සංසාර විමුක්තිය පවතින්නේ සාම්ප්‍රදායික චින්තනයෙන් ඔබ්බේ. එය පටිසෝතගාමී චින්තනයක්. සියලු බුදුවරු, සියලු රහත්වරු, සියලු බෝධිසත්වයන් වහන්සේලා, සියලු පසේ බුදුවරු ඒ පටිසෝතගාමී චින්තනය දන්නවා. ඒ පටිසෝතගාමී චින්තනය පුරුදු කිරීම තුළින් සංසාර විමුක්තියටපත් වෙන්න පුළුවන් කියලාත් ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ ඥානවන්තයි. ඒ ඥානවන්ත බුදුවරුන්ගෙන්, පසේ බුදුවරුන්ගෙන්, රහත්වරුන්ගෙන්, බෝසත්වරුන්ගෙන් පටිසෝතගාමී චින්තනය අසා ගන්න ඥානවන්ත මිනිස්සු ඒ චින්තනය අනුගමනය කරනවා. අනුගමනය කළා එතනින් ගැලවෙනවා. සදාතනික ශාන්තියට, විමුක්තියට, නිර්වාණයටපත් වෙනවා. දැන් මම කලින් දවසේ පැහැදිලි කරපු සත්‍යවාදී බව කියන එක මම නැවත මතක් කළා මේ හැමෝටම. ඒක සම්ප්‍රදායට විරුද්ධයි. සම්ප්‍රදායේ ඉන්න මිනිස්සු හැමෝම බොරු කියනවා. බොරු කියන මිනිස්සු අතර අපි බොරු නොකියා සිටිනවා. අක්කෝදේන ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේන අලිකවාදිනං ගෞතම බුදුන් වහන්සේ පෙන්වා වදාළ පටිසෝතගාමී මාවත පිළිබඳ ධම්මපදයේ විස්තර වෙන විදිය. අසත්‍ය කියන්නන් අතර සත්‍ය කියන්න. වංචාකාරයන් අතර නිවැරදි වෙන්න. කපටිකම් කරන්නන් අතර කපටිකම් නොකර සිටින්න. ඔබට පහර දෙන්නන් අතර පහර නොදී සිටින්න. ඔබට වෛර කරන්නන්ට වෛර නොකරන්න. ඔබ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් පසුවන්නන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් පසුවීම අත්හරින්න. එකට එක කරන්නන් අතර එකට එක නොකර සිටින්න. මෙන්න මෙහෙම කල්පනා කරන්න පටන් ගත්තාම ඕනම කෙනෙකුට, ඕනම මිනිස්සෙකුට මම කියන්නේ. මනුස්ස කියලා කියන්නේ ටිකක් මොලේ තියනවා කියන එකනේ. ඕනම මිනිස්සෙකුට දර්ශනය පහළ වෙන්න පටන් ගන්නවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දර්ශනය පහළ වීම යන කුමක්ද? මොකද දර්ශනය පහළ වෙනවා කියන්නේ? දැන් දේශනාවේ, බුද්ධ දේශනාවේ දස්සනේන සම්පන්නෝ. කරණී සූත්‍රයේ තියෙන්නේ. දස්සනේන සම්පන්නෝ කාමේසු. මොකද්ද මේ දස්සනේන සම්පන්නෝ කියන්නේ? ආයරතන සූත්‍රයේ තියෙනවා සහවස්ස දස්සන සම්පදාය. මොකද්ද ඒ කිව්වේ?
පටිසෝතගාමී චින්තනය පහළ වෙනවා. ඒ පටිසෝතගාමී චින්තනයේ ටික ටික දුරට ගමන් කරනකොට තමයි සෝතාපට්ටි මාර්ගයේ තියෙන්නේ, සෝතාපට්ටි ඵලයේ තියෙන්නේ. දැන් අපි තාම සෝතාපට්ටි මාර්ගයට ඵලයට ආවේ නැහැ. අපි දැන් බහැලා ඉන්නේ කොතෙන්ටද? පටිසෝතගාමී චින්තනයට. දැන් පටිසෝතගාමී චින්තනයේ තවත් එකක් අද මම විස්තර කරනවා. ඒ තමයි සිහිය පැවැත්වීම. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඇයි පටිසෝතගාමී චින්තනයේදී අපි උගන්වන්නේ ශ්‍රාවකයාට සිහිය පවත්වන්න කියලා? හේතුව කියන්නේ සියලු දෙනාම අවසිහියෙන් සිටිනා මිනිසුන් අතර ඔබට සිහියෙන් සිටින්නටයි කියා මා කියමි. හරිනේ? මේ ඔක්කොම මොනවද? පටිසෝතගාමී දේශනා. මිනිස්සු අවසිහියෙන් ඉන්නෝ. මිනිස්සු කරන දේවල් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මිනිසුන්ට මෙලෝ සිහියක් නැහැ. නිකන් ගිහිල්ලා බලන්න ඔය පාරේ යනකොට වාහනයක වාහනේ නවත්තගෙන පැත්තකට වෙලා මේ මිනිස්සු යන විදිය බලන් ඉන්න. කහයිරි පනින හැටි අර සාමාන්‍යයෙන් 100ක් දිහා නිරීක්ෂණය කළොත් ඔබට පේන්නේ මොකද්ද? 100න් යන කෙනෙක් කී දෙනෙක් විතර හම්බ වේද? එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ. ඔක්කොම එක එක දේවල් කල්පනා කරමින් ගමන් කරනවා. එක ගෙදර ප්‍රශ්න කල්පනා කරනවා. එක වෙන ප්‍රශ්නයක්. එක තවන්ගේ රෝගයක්. තමුන් කිසිවක් පිළිබඳ සිහිය පවත්වන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන අනුසෝතගාමී චින්තනය තුළ තියෙන ප්‍රධානම දේ තමයි අවසිහියෙන් ජීවත් වීම. දැන් ඔබ පටිසෝතගාමී චින්තනයට එනවා නම් නිවන් මාර්ගයේ අනුගමනය කරන්න සූදානම් වෙනවා නම් මාත් එක්ක ඔබ සිහියෙන් සිටිය යුතුයි. සිහිය පැවැත්විය යුතුයි. සිහිය පවත්වන්නේ කොහොමද? සිහිය පවත්වනකොට අපිට ඇති වෙන බාධක මොනවාද? නිවැරදිවම සිහිය පවත්වා ගන්න ආකාරය කොමක්ද? මේවා අපි හරියට දැනගෙන සිටින්න ඕන. එහෙම නැත්නම් සිහිය පවත්වන්න කිව්වට වැඩක් නැත්තේ නෑ. දැන් අපි බොහෝ වෙලාවට දැකලා අහලා තියෙන හැමෝම කියනවා සිහිය පවත්වන්න කියලා. හැමෝම කියනවා සිහියෙන් ඉන්න කියලා. නමුත් ඔවුන් අපිට උගන්වන්නේ නෑ සිහියෙන් ඉන්න ඕන විදිය. සිහිය පවත්වා ගත යුතු ආකාරය. ඒ කියන්නේ උන් පොත් කියවලා පොත්වල තියෙන දේශනා පවත්වනවා. ඒක වැඩක් නෑ. හිත පුරුදු කරලා ලබාගත් අත්දැකීම් ඔස්සේ අපි දැන් ගමන් කරන්න සූදානම් වෙන්න ඕන. දැන් ඔබ පැමිණිය යුතුයි සිහිය පැවැත්වීම කියන තැනට. සිහිය පවත්වන්න ඕන. දැන් ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් එනවා. කුමක් පිළිබඳ සිහියද? ඔබ පිළිබඳ සිහිය. තමා පිළිබඳ සිහිය පැවැත්විය යුතුයි. මෙතෙක් කල අපි ලෝකේ පැවැත්වුවේ කවුරු පිළිබඳ සිහියද? අන්‍යයන් පිළිබඳ සිහිය. දැන් අපි අන් අය පිළිබඳව සොයා ගමන් කළා. ඒ පුද්ගලයා කරපු හොඳ නරක යහපත අයහපත අපි නිරීක්ෂණය කළා. අපි සමහරලාට උත්සාහ දරුවා වුන් හොඳ මාර්ගයට යොමු කරන්න. අපිට සමහරලාට හොඳ මාර්ගයට ගන්න බැරි වුණා. ඒ බැරි වුණාම අපිට වුන් කෙරෙහි ඇති වුණා දුකක්, ශෝකයක්. ඒතකොට අපි දුක් වුණා. දැන් අපි කල්පනා කරනවා. දිගට කල්පනා කරනවා. දැන් මම මේ අනිත් අය ගැන කල්පනා කරන්න යාම නිසා, අනිත් අය ගැන හිතන්න යාම නිසා ඕනවට වඩා මට මොකද්ද ඇතිවන්නේ? දුකක්, වේදනාවක්, ශෝකයක්, සංතාපයක්, අසහනයක්, පීඩාවක් මට ඇති වුණා. දැන් මම ඒක තේරුම් ගත්තා. ඒක තේරුම් අරගෙන මා කල්පනා කරා මේ ඔක්කොටම වඩා හොඳයි මම ගැන සොයාගන්න එක. තමන් ගැන සොයාගන්න එක. මේ මෙතන ඉන්න ඔක්කොම අය ජීවිතේ වැඩිම කාලයක් තමන් ගැන හොයපු අයද අනුන් ගැන හොයපු අයද? අනුන් ගැන හොයපු අය. දැන් මම අහන ප්‍රශ්නය. ඔය එක එක්කෙනා ගැන හොයලා, එක එක්කෙනා ගැන ගවේෂණය කළා. එක එක්කෙනාගේ දුර්වලතා, අඩුපාඩු, වැරදි, දක්ෂතා සොයා ඇවිදලා ජීවිතේ ඔබට හිමි වුණේ කුමක්දයි කියා මම ඔබෙන් ප්‍රශ්න කරනවා. කිසිවක් නැහැ. ඒ ඔක්කොම නිස්සාරයි. හිස් ශූන්‍යයි. දැන් එහෙනම් අපිට තේරෙන්න ඕන සම්ප්‍රදාය ජීවත් වන මිනිස්සු අනුන් ගැන සොයනවා. අන් අය ගැන ගවේෂණය කරනවා. ඒ මිනිස්සු අන් අය ගැන ගවේෂණය කරන නිසා මම ඒ මිනිස්සුන්ට විරුද්ධ මාවතක ගමන් කරනවා. මොකද විරුද්ධ මාවත? තමා ගැන සොයා ගැනීම. ඒ කියන්නේ ලෝකේ ජීවත් වෙන බහුතර පිරිසක් අනුන් ගැන සොයනවා. අනුන්ගේ අදකුද හොයනවා. අනුන්ගේ දක්ෂතා, අනුන්ගේ හැකියාවන්, කුසලතාවයන් ගැන ගවේෂණය කරන අතර මම අනුන් ගැන නොසොයා මා ගැන සොයා ගන්නවා. දැන් ඒකත් මොන මාවතද? පටිසෝතගාමී මාවත. එතකොට දැන් මේ නිවන් මඟ ගැන යම් කෙනෙක් කියනවා නම් ඒ කියන හැම වචනයක්ම, ඒ කියන හැම වාක්‍යයක්ම
කුමන විදිහේ දේවල්ද? සම්පූර්ණම පටිසෝතගාමී චින්තනයක්. දැන් ඔන්න අපි ගැන සොයන්න පටන් ගත්තා. අපි අප කෙරෙහි සිහිය පවත්වනවා. අපේ කාර්යාවලිය අපි කරන ක්‍රියාකාරකම් දෙස අපි සිහියෙන් බලන් ඉන්නවා. අපිට සිතෙන සිතුවිලි දෙස අපි සිහියෙන් නිරීක්ෂණය කරනවා. අපි යම් දේවල් කරනවා. ඒතර අපි ඒ ගැන සිහියෙන් පසු වෙනවා. දැන් මේ සිහියෙන් පසු වෙනකොට මේක කරන විදිය තමුන් පුරුදු කරගන්න ඕන. මට තේරෙන එකක් තමයි මේ සිහිය පවත්වන්න ඕන ආකාරය පිළිබඳව කෙනෙකුට 100% පැහැදිලි කරන්න බෑ. යම් කිසි කෙනෙක් සිහිය පවත්වන්න ඕන ආකාරය පිළිබඳ 100% ශ්‍රාවකයෙකුට තේරෙන්න පැහැදිලි කළොත් ඒ පැහැදිලි කරන ක්ෂණයෙහිම ඔහුට නිවන් අවබෝධ වෙනවා. මං කියන එක තේරුම් ගන්න. ඒ නිවන් අවබෝධ වෙන නිසා කිසිම කෙනෙකුට මේ කියන කාරණය ගැන 100% පහදන්න බෑ. මේ කියන කාරණය ගැන පැහැදිලි කරන්න පුළුවන් එක්තරා සීමාවක් තුල පමණයි. එතකොට මේ සීමාව තුල පැහැදිලි කරාම එතනින් ඔබෙහි පවතිනා වූ සියල්ල ඔබ තනියෙන් ගවේෂණය කරන්න වෙනවා. සිහිය පවත්වන විදිය රහසක්. මට තේරෙන විදිය, මගේ ඥාණයට දැනෙන විදිය, ඒ රහස කවුරු හරි අල්ලගත්තොත් එයා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. ඒ නිසා කිසි කෙනෙකුට මට වචනෙන් ඒ රහස 100% පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. මට දැනෙන විදියට මම ඒක පැහැදිලි කරනවා. එතකොට මේ අයට දැනෙන විදියට මේ අය ඒක අල්ල ගන්නවා. අල්ලගෙන මේ මාවතේ ගමන් කරන්න මම මේ කියන මාවතේ. ඒ මාවතේ ගමන් කරනකොට සිහිය පැවැත්වීම පිළිබඳව ගැටලු ඇති වේවි. අපි මේ ගැටලු සාකච්ඡා කරමු. සාකච්ඡා කළා නිවැරදි තැනකට සිහිය පැවැත්වීම පිළිබඳව එමු. මම හැමදාම කියන උපමාවක් තමයි නයාහා ටෝච් එකේ උපමාව. මම අදත් ඒක කියනවා. ඔබේ සිත නායක. ඒ කියන්නේ සිතට තොරතෝංචියක් නැතුව සිතුවිලි ගලනවා. ඒ සිතට සිතුවිලි ගැලුවාම සිතට ඇතිවන්නේ සහනයක්ද අසහනයක්ද? අසහනයක් ඇති වෙනවා. සිතට පීඩාවක් ඇති වෙනවා. දැන් මේ ඉන්න හැමෝම මේ පීඩාව විඳපු අය. සිතට සිතුවිලි ආවම බරද නැද්ද? කොබල නතුස්සන සිතට සිතුවිලි ආවිලා පිරුණාම හරි බරයි. දැන් එතකොට මේ හැමෝටම සොයන්න ඕන කරනවා මේ සිතුවිලි නැති තැනක්. මේ සියල්ලෙන් ගැලවීමක්. සදාතනික ශාන්තියක්. සංසාර විමුක්තියක්. එතකොට මේගොල්ලෝ කල්පනා කරනවා කොහොමද මම මේ සිතුවිලි වලින් ගැලවෙන්නේ? සිතුවිලි වලින් ගැලවෙන්න නම් ඔබ සිතුවිලි පිළිබඳව සිහියෙන් සිටිය යුතුයි. දැන් අපි සිහිය පවත්වන්න ඉගෙන ගන්නවා. මේ ටික මේක ඉගෙන ගන්න ඕන එකක්. මේක එක සැරේට කරන්න බෑ. සාමාන්‍යයෙන් මම කියන්නේ සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන කෙනෙක් සෝතාපට්ටි කියන தത്വෙටපත් වෙන්න නම් අවුරුදු 3ක් 4ක්වත් මේ කියන අභ්‍යාසය කළ යුතුයි. සාමාන්‍ය ඥානයක් තියෙන කෙනෙක්, සුපිරි ඥානයක් තියෙන කෙනෙකුට මම මේ වචන මෙහෙම කියනකොට මේගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. සාමාන්‍ය කෙනෙක් අවුරුදු 3ක් 4ක් කළ යුතුයි. අපි දන්නවා සමාජයේ මිනිස්සු කොටස් 4යි. උග්ගටිතඤ්ඤෝ, විපචිතඤ්ඤෝ, ඤෙය්‍ය පදපරම. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. උග්ගටිතඤ්ඤෝ කියන්නේ කවුද? අහනකොටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඕන් සුපිරි ඥානවන්තයන්. විපචිතඤ්ඤෝ කියන්නේ අහනකොටම ප්‍රත්‍යක්ෂ වෙන ටික වෙලාවක් යන්න ඕන. ඤෙය්‍ය කියන්නේ කලක් පුරුදු කරන්න ඕන. පදපරම කියන්නේ කොච්චර කරත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. සමාජයේ වැඩියෙන් ඉන්නේ කවුද? ඈ? පදපරමයෝ ඉන්නෝ. ඤෙය්‍ය අය ඉන්නෝ. උග්ගටිතඤ්ඤෝ විපචිතඤ්ඤෝ අය ටිකයි ඉන්නේ. සුපිරි ඥානවන්තයෝ ටික දෙනා ඉන්නේ. ඒ නිසා මෙතන ඉන්න අයගෙන් බොහෝ දෙනෙක් ඇති වෙන්නේ මොකටද? ඈ? විපචිතඤ්ඤෝ ඤෙය්‍ය කියන දෙකට. ඒකනොත් මෙතන ඉන්න අයගෙන් වැඩිම පිරිසක් අයිති වෙන්නේ ඤෙය්‍ය කියන தത്വයට. එතකොට මේගොල්ලෝ ඤෙය්‍ය කියන தത്വයේ ඉඳන් උත්සාහ ගන්න ඕනේ මෙහා தത്വෙට එන්න. විපචිතඤ්ඤෝ වෙන්න උත්සාහ ගන්න ඕනේ. ඒ தത്വෙන් ආයේ මෙහාට එන්න උත්සාහ ගන්න ඕනේ. උග්ගටිතඤ්ඤෝ වෙන්න ඕනේ. එතකොට උග්ගටිතඤ්ඤෝ පුද්ගලයෙක් වුණාම ඒ කියන්නේ හොඳටම සුපිරි ඥානවන්තයෙක් වුණාම ඒ සුපිරි ඥානවන්තයාට වචන පහක් දෙකක් තුනක් කියනකොට මොකද්ද වෙන්නේ? ඒ ඉන්න ඉරියව්වෙදිම නිර්වාණය ප්‍රත්‍යක්ෂ වෙනවා. මම කියන එක තේරුම් ගන්න. අපි සිත පුරුදු කළ යුතුයි. සිත පුරුදු කරනකොට සිහියෙන් සිටිය යුතුයි. කවුරු පිළිබඳව සිහියෙන් ඉන්න ඕනද? අපි පිළිබඳව. දැන් ඔය සිහිය පවත්වනකොට මම පොඩි අභ්‍යාස කියලා දෙනවා. මේ අභ්‍යාස කරන්න ඕන. එකක් තමයි ඕනම කෙනෙක් පවත්වන ඉරියව් 4ක් තියෙනවා. මොකද්ද ඉරියව් 4? සිටගෙන සිටීම,
ඇවිදීම, ඉඳ ගැනීම හා නිදා ගැනීම. ඔබ ජීවිතයේ සිටගෙන සිටින වෙලාවේදී සිටගෙන සිටින බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. නිදනකොට නිදන බව දැනගන්න. කතා කරනකොට කතා කරන බව දැනගන්න. දැන් මේ සතර ඉරියව්ව පිළිබඳව සිහිය පවත්වන්න. දැන් ඔන්න කෙනෙකුට මම මේ දේශනාව කළාම කෙනෙක් මගෙන් මේ දේශනාව අහලා දැන් අපිට කිව්වා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න කියලා. දැන් ඔන්න ඉඳගෙන ඉන්නවා. දැන් මේ ඉඳගෙන ඉන්න අතර ඔබේ සිත ගමන් කරනවා කුස්සියට. දැන් ඔබ දැනගත යුතු වන්නේ ඉඳගෙන ඉඳීමද සිත කුස්සියට යෑම ගැනද? සිත කුස්සියට යෑම ගැන දැනගන්න. පැහැදිලිද කියන එක? ඒ අවස්ථානුකූලව සිත ගමන් කරන විට ඔබත් සිත පස්සෙන් දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම අපි මේ කරලා තියෙන්නේ ඉරියව් පිළිබඳ සිහියෙන් ඉඳීමක්ද? සිත පිළිබඳ සිහියෙන් ඉඳීමක්ද? සිත පිළිබඳ සිහියෙන් ඉන්න. දැන් අපි මේ අභ්‍යාසය ටික දුරක් මුලදී නුපුරුදු කළ කෙනෙකුට අපි කියනවා ඉස්සෙල්ලා ඉරියව් පිළිබඳ සිහියෙන් ඉන්න කියලා. එතකොට එයා ටික දුරක් එක පුරුදු කරගෙන යනවා. එයාට එතකොට තේරෙනවා දැන් මම ඉරියව්ව පිළිබඳ සිහියෙන් ඉන්නවා. නමුත් මම වාඩි වෙලා ඉන්නකොට සිත යනෝනේ. සිත මට නවත්ත ගන්න බෑනේ. සිත පාලනය කර ගන්න බෑනේ. අන්න අපි දෙවෙනි පියවර යාට කියනවා. දැන් ඉරියව් පිළිබඳ නොව සිත යන තැන බලන්න. එතකොට ඔබ නිරීක්ෂණය කළ යුතු වන්නේ ඇත්තටම සිත ගැන පමණයි. සිත දුවනකොට දුවපු බව දැනගන්න. සිත නවතිනකොට නැවතිච්ච බව දැනගන්න. සිතට කාමය ආවහම මොකද්ද කරන්නේ? කාමය පැමිණි බව දැනගන්න. සිත තුල තරහ පවතින විට තරහ පවතින බව දැනගන්න. සිත තුල නිදිමත පවතින විට නිදිමත පවතින බව දැනගන්න. එච්චරයි. හරි ලේසියි. දැන් මෙහෙම කලක් තිස්සේ මේ සිහිය පුරුදු කරනවා. එහෙම පුරුදු කරනකොට ඒ ශ්‍රාවකයාට තේරෙන්න පටන් ගන්නවා දැන් මම විශාල අවධානයක් යොමු කරනවා සිහිය පුරුදු කිරීම සඳහා. සිහිය අපි කොටස් දෙකකට දැන් බෙදනවා. අවධානයෙන් පුරුදු කරන සිහිය හා අනවධානයෙන් පුරුදු කරන සිහිය. දැන් මෙතන ඉන්න හැමෝම පුරුදු කරලා තියෙන්නේ මේ මොන සිහියද? අවධානයෙන් බලෙන් තබා ගන්න සිහිය. ඒ ලෞකික බව මතක තියාගන්න. තමුන්ගේ රත්තරන් බඩු ටික පිළිබඳව පවත්වන්නේ අවධානයෙන් පවත්වන සිහියද අනවධානයෙන් පවත්වන සිහියද? දැන් ඔන්න කල්පනා කරන්න. තමුන්ගේ දරුවන් පිළිබඳව ඥාතීන් පිළිබඳව gedara තියෙන වටින දේවල් හංගපුතයන් පිළිබඳව ඔබ පවත්වාගෙන සිටින්නේ අවධානයෙන් පවත්වන සිහියද අනවධානයෙන් පවත්වන සිහියද? ඉතින් ඒක ලෞකිකයිනේ. ඒ කියන්නේ තව ලෝකෝත්තර සිහියකුත් පවතිනවා. දැන් ඔන්න ඒක අනුසෝතගාමි. අවධානයෙන් සිහිය පැවැත්වීම. හැබැයි මුලදී මේ මග යන කෙනෙක් අවධානයෙන් සිහිය පවත්වලා සිහිය පැවැත්වීම තුලින් ලැබෙන ශාන්තිය පිළිබඳව ඉගෙනගත යුතුයි. මම ඔබට කියනවා දැන් ලෝකෝත්තර සිහිය ගැන. අනවධානයෙන් පවත්වන සිහිය. දැන් ඔන්න අවධානයක් නැතුව සිහිය පවත්වන්න යනවා. කෙනෙකුට අවධානයක් නැතුව සිහිය පවත්වන්න පුළුවන් වෙන්නේ සිත හුඟක් නිවුණයින් පස්සේ. සිත කලබල වෙලා නම් සිතේ මානසික පීඩනයක් පවතිනවා නම් සිත බර වැඩි නම් මතක තියාගන්න දේවල් වැඩි නම් ලෞකික ආශාවල් වැඩි නම් ලෞකික ආශාවන් වැඩි කෙනෙකුට කවදාකවත් අනවධානයෙන් සිහිය පවත්වන්න බෑ. අවධානයක් නැතුව සිහියෙන් ඉන්න. අවධානයක් නැතුව සිහියෙන් ඉන්නකොට අන්නේ අවධානයක් නැතුව පවත්වන සිහිය ඔබ නිර්වාණයටපත් කරනවා. දැන් මම අහනවා ප්‍රශ්න. අවධානය නැතුව සිහිය පවත්වන්නේ කොහොමද? අවධානය නැතුව සිහිය පවත්වන ක්‍රමයක් මම දන්නවා. මම කියන්නේ ක්‍රමය. හරි ලේසියි සියල්ල අත්හරින්න. සියල්ල අත්හැරලා දාන්න. කිසි දෙයකට බැඳෙන්න එපා. කිසි දෙයකට ආශා වෙන්න එපා. කිසි දෙයක් ප්‍රාර්ථනා කරන්න එපා. කිසි දෙයකට බලාපොරොත්තු වෙන්න එපා. ඉස්සෙල්ලා සියල්ල අත්හරින්න. සියල්ල අත්හැරියන් පස්සේ ඔබේ මනස නිවීමකටපත් වෙනවා.
මනස නිවීමකටපත් වුණාම ඔබට අමුතු සිහියක් ලැබෙනවා. දැන් මේ කියන සිහිය තාම මෙතන ඉන්නට නොලැබී තියෙන පුළුවන්. මොකද මේ ඉන්න ඔක්කොම ලෞකික ජීවිතේ කාල් ගාන අය. ලෞකික ජීවිතේ කාල් ගානකින් පොඩ්ඩක් ගොඩට ආවම තමයි මේ කියනේව දැනෙන්න පටන් ගන්නෙ. අනවධානයෙන් සිහිය පැවැත්වීම. අනවධානයෙන් සිහිය පවත්වන්න ගියාම ඔහුගේ මනස හුඟක් නිවිලා. හුඟක් ශාන්තයි. ප්‍රණීතයි. ඔහුට හොඳ මතකයක් ඇද්ද නැද්ද? මතකයක් තියෙනවා. දැන් තව ප්‍රශ්නයක් වෙනවා. අවධානයෙන් සිහිය පවත්වන්න ගියාම අමතක වීම වේද නොවේද? වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් සමානු කියනවා මේ දැන් ඔබ වහන්සේ කියන ওই මාර්ගය මම අනුගමනය කරන්න පටන් ගත්තා. මට දැන් වෙනදට වඩා මතක නැති වෙනවා. එතකොට මට තේරෙනවා ඔවුන් මේ පවත්වන්නේ අවධානයෙන් පවත්වන සිහිය. ඒ කියන්නේ ඔවුන් එක එක දේවල් මතක තියාගන්න උත්සාහ දරනවා. ඒ උත්සාහ දරුවාම ඌට සමහර වෙලාවට අත්‍යවශ්‍යම දෙයක් අමතක කරනවා. එතකොට මම ප්‍රශ්නයක් අහනවා. අත්‍යවශ්‍යම දෙයක් අමතක වුණාම දැනෙන්නේ මොකද්ද? සතුටද දුකද? දුකක් දැනෙනවා. ඒ කියන්නේ නිවන් මගින් අයින් වෙලා කියන එකයි. අමතක වුණාම සතුටක් දැනෙන්නත් බෑ, දුකක් දැනෙන්නත් බෑ. අමතක වීම ඇතිවන්නේ අවධානයෙන් බලෙන් සිහිය පවත්වන්න ගියාම. බලෙන් සිහිය පවත්වන එක නවත්තන්න බෑ. දැන් මේ කරන දේශනාව ඇත්තටම හරි විදියට කරනවා නම් ළඟ තියාගෙන මාස ගාණක් පියවරෙන් පියවර කළ යුතු දේශනාවක්. ඒක තේරුම් ගන්න. මේක සැරේට කියාගෙන ගියාට ළඟ තියාගෙන මාස ගාණක් සිත පුරුදු කර පියවරවල් කිය යුතුයි. නමුත් එවන්න කියවන්න සුදුසු පරිසරයක් නැති නිසා මේක සැරෙන් දිගට කියා යනවා. අපි හිත පුරුදු කරගන්න ඕන කොහොම හරි අවධානයක් නැතුව සිහිය පවත්වන්න. එතකොට හිතට බරක් නැහැ. දැන් මං අහනවා දැන් අවධානයකින් තොරව සිහිය පවත්වන්න නම් සිතේ තියෙන සිතුවිලි ගාන වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. එහෙනම් දැන් අපි සිහිය පැවැත්වීම නෙවෙයි කරන්න ඕන. සිතේ පවතින සිතුවිලි ප්‍රමාණය අඩු කරගන්න ඕන. දැන් බලන්න ඔක තමයි හේතුඵල ධම. දැන් අපි හැමෝම කරන්නේ ප්‍රතිඵලය දෙස බලා ඒ ප්‍රතිඵලයේ ගුණාගුණ කියනවා. දැන් අපි මෙතන නෙළුම් මලක් තියෙනවා. අපි හිතමු මේක ඇත්තම නෙළුම් මලක් කියලා. අපි මේකේ ගුණාගුණ කියනවා. මේක නෙළුම් මලක් නොවි අරලිය මලක් වුණා නම් හොඳයි. ඒතකොට අපි කරන්නේ මේ නැට්ට කපලා ගෙනල්ලා මෙතෙන්ට අරලිය මලක් ගහනවා. හරිද? නෑ. ඒත් මේකෙන් ආයිත් එන්නේ. ඇයි මේකෙන් ආයෙ නෙළුම් මල් එන්නේ? මේකේ මුල මේකේ ආරම්භය තියෙන නෙළුම්. එතකොට මෝඩ ශ්‍රාවකයා ඔහුට තේරෙන්නේ නැහැ හේතුව නිරීක්ෂණය කරන්න. ඔහු අර ඵලය කප වෙන වෙනම මාරු කරනවා. මම ඔබට කියන්නේ මේ ඵලයක් ගැන බලන්න නෙවෙයි හේතුව නිරීක්ෂණය කරන්න. දැන් ඔන්න සිහිය පවත්වන්න ගියාම අමතක වෙනවා. ඒතකොට අමතක වෙනකොට අපි කල්පනා කරනවා ඇයි මට අමතක වෙන්නේ? මම බලෙන් සිහිය පවත්වන්න යනවා. ඇයි මම බලෙන් සිහිය පවත්වන්න යනවා? ඇයි මම බලෙන් සිහිය පවත්වන්නේ? මගේ සිතුවිලි වැඩි. එහෙනම් දැන් මම කරන්න ඕන සිහිය පවත්වන එක නවත්තලා දාලා සිතුවිලි අඩු කරන විදියක් සොයා ගන්න ඕන. දැන් මට කියන්න කොහොමද සිතුවිලි අඩු කරන්නේ? අත්තරින්න. මනසින් අත්තරලා දාලා නිදහස් වෙන්න. ඔය කුණු ගොඩවල් ඔළුවේ හිර කරගෙන විඳින වදෙන් දැන්වත් ගැලවෙන්න. නිදහස් වෙන්න. ඒ නිදහස් වෙනකොට ඔබට තේරෙන්න පටන් ගන්නවා මට විශාල සහනයක් දැනෙනවා දැන්. ඒ සහනය මොන වගේ එකක්ද? සිතුවිලි දෙකක් අතර පරතරය එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඔන්න දැන් හරි. සිතුවිලි දෙකක් අතර පරතරය වැඩි වෙනකොට සිතට සහනයක් දැනෙනවා. දැන් ඔබට අමතක වෙනවද නැද්ද? නැහැ. මේ පුරුදු කරගෙන යනකොට දැනෙන විදි මම කියන්නේ. මම තවත් එකක් කියනවා. දැන් ඔන්න අපිට අමතක වීම බහුල වෙන්න පටන් ගන්නවා. මේ මාවතේ යනකොට තියෙන ප්‍රශ්න කියන්නේ. එතකොට කෙනෙක් හිතනවා දැන් මට අමතක වෙනව වැඩි. දැන් මම කුමක්ද කරන්න ඕන? ඒ කියන්නේ දැන් ආය කල්පනා කරන්න ඕන අනිත් පැත්තට. අමතක වෙනව වැඩි. ඒ කියන්නේ මම මතක තියාගන්න වෑයමක් දරනවා. මතක තියාගන්න වෑයමක් දරනවා කියන්නේ මට මතක තියාගන්න තියෙන දේවල් ප්‍රමාණය වැඩිනේ. ඒ කියන්නේ මගේ සිතේ සිතුවිලි වැඩි. ඒ කියන්නේ සිතුවිලි වැඩි නිසා මතක තියාගන්න දරන වෑයම වැඩි නිසා මට අමතක. ඒ කියන්නේ මගේ ළඟ උපේක්ෂාව නැහැ.
කෙනෙකුට අමතක වෙන්න බලපාන කරුණු දෙකක් මට තේරෙනවා. එකක් තමයි අමතක වීමට හේතුව නිරීක්ෂණය නොකිරීමත් උපේක්ෂාවේ මදිකමත්. දැන් එතකොට මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් සිහිය පවත්වනකොට එයා ළඟ තියෙන්න ඕන ප්‍රධානම දේවල් දෙක තමයි උපේක්ෂාව තියෙන්න ඕන, සිතුවිලි අතර පරතරය වැඩි කරගන්න ඕන. දැන් බලන්න හරි ලේසි. දැන් අපි ගියේ මේ එකක් කරන්න. නමුත් දැන් අපිට කරන්න වෙලා තියෙන්නේ ඒක තමයි හේතුඵල ධම. දැන් මේ කියනවා තේරුම් ගන්න. අර සමහර වෙලාවට අපි අහලා තියෙනවා සමහර ඒක වෙදකමක් තියෙනවා. ඇස්පේ නැති මිනිස්සුන්ගේ බෙහෙත් බඳින්නේ කොතෙන්ද? මාපටැඟිල්ලට. බුදුන් වහන්සේගේ දේශනාවත් ඒ වගේම තමයි. ඇහැට බෙහෙත් බඳින්නේ නැහැ බුදුවරු. බුදුවරු බෙහෙත් බඳින්නේ මාපටැඟිල්ලට. ඒ කියන්නේ හේතුවට නෙමෙයි මේ ඵලයට නෙමෙයි උත්තර දෙන්නේ. හේතුව සොයා මුලට උත්තර දෙනවා. මුලට උත්තර දුන්නාම ඵලය වෙනස් වෙනවා. ඒකයි මේ සම්පූර්ණ බුද්ධ දේශනාව පටිච්ච සමුප්පාදය මත පදනම් වෙලා තියෙනවා. මොකද පටිච්ච සමුප්පාදය? හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. යමක් හේතුවකින් හටගත්තේද ඒ දෙය ඒ හේතුව නැති වූ කල ඵලය නැති වී යන්නේය. අස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල මෙය වෙයි. අස්මින් අසති ඉදං න හෝති. මෙය නැති කල මෙය නොවේ. ඉමස්ස උප්පාදෝ ඉදං උප්පජ්ජති. මෙය ඉපදුණු විට මෙය උපදී. ඉමස්ස නිරෝධෝ ඉදං නිරුජ්ජති. මෙය නිරෝධ වූ විට මෙය නැති වූ විට මෙය නැති වේ. ඒ ඇති විට බී ඇති වෙයි. බී ඇති විට ඒ ඇති වෙයි. ඒ නැති විට බී නැත. බී නැති විට ඒ නැත. ඒක තමයි පටිච්චසමුප්පාද දර්ශනය. බුදුන් වහන්සේගේ දේශනාව සත්‍ය මාර්ගයේ පරිසෝතගාමී මාර්ගයේ පදනම් වෙන්නේ ඕක මත. දැන් අන්න අපිට ඕක අත්‍යවශ්‍ය වුණා. දැන් සිහිය පවත්වගෙන යනකොට පටිච්චසමුප්පාදයේ පිළිබඳ ඥානය පවතිනවා. දැන් හැමෝම හිතන්නේ පටිච්චසමුප්පාදය කියලා අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානා විඥානපච්චය නාම රූපා නාම රූපච්චය සලආයතන සලආයතනපච්චය පස්ස පස්සපච්චය වේදනා ඔන්න පටිච්චසමුප්පාද. ඔවුන් කටපාඩම් කරනවා. ඔවුන් කටපාඩම් කරලා මතක තියාගන්නවා. මතක තියාගෙන ඔවුන්ගේ දරුවන්ට ගුරුවරුන්ට ඥාතීන්ට සියලු දෙනාට උගන්වනවා. හැබැයි ඔවුන්ට ප්‍රතිඵල ලැබිලත් නැහැ. උගන්වන අයට ප්‍රතිඵල ලැබිලත් නැහැ. ඔවුන්ට උගන්වපු අයට ප්‍රතිඵල ලැබිලත් නැහැ. ඒ කියන්නේ මේ විශාල බොරුවක් මේ සමාජයේ බුද්ධ ආගමේ නාමයෙන් පවත්වනවා. සැබෑ පටිච්ච සමුප්පාදය යනු කුමක්ද? හේතුව හා ඵලය පිළිබඳව ගැඹුරු ඥාණයෙන් කල්පනා කොට බලා තේරුම්ගෙන අවබෝධ කිරීම එච්චරයි. දැන් මම මේ කාරණා කෙනෙකුට පැහැදිලි වුණානේ. යටට බලනවා. දැන් අපි සාමාන්‍යයෙන් බලන්නේ උඩ පැත්තටනේ අනුසෝතගාමී මිනිස්සු. මේකේ බලන්නේ යට පැත්තට. ඇයි මගේ සිතුවිලි වැඩි? නිරීක්ෂණය කරනවා. තමුන්ගේ අතුලාන්තය පිළිබඳ ගවේෂණය කරනවා. ඇයි මම මේ මානසික වශයෙන් අසහනයෙන් ඉන්නේ? ඇයි මම මේ එක එක දේවල් පස්සේ දුවන්නේ? දැන් මේ කවුරු ගැනද හොයන්නේ? තමන් ගැන හොයනවා. සිහිය පවත්වනවා. ඉරියව් පිළිබඳ සිහිය පවත්වනවා. කරන දේවල් පිළිබඳ සිහිය පවත්වනවා. කන බොන විට සිහිය පවත්වනවා. ඊට පස්සේ හිටිය ගමන් මතක නැති වෙනවා. දැන් සිහිය පවත්වි ඇද්ද නැද්ද? මතක නැති වෙලා ඉන්නව පැය ගාණක්. ඊට පස්සේ හිටි ගමන් මතක නැති වෙච්ච බව මතක් වෙනවා. දැන් ඔබ සිහිය පවත්වන්න මතක නැතිවීම පිළිබඳව. සිහිය නැති වෙනවා. සිහිය නැති වූ විට කවරක් කෙරෙහි සිහිය පවත්වම්ද? සිහිය නැතිවීම පිළිබඳ සිහිය පවත්වන්න. මං කියනවා තේරෙනවද? සිහිය නැති වෙලා ගිහිල්ලා. එතකොට අපිට යම් වෙලාවක සිහිය එනවා. සිහිය ආවම අපි දැනගන්නවා මට සිහිය නැති වෙලා තිබුණා. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඔබට සිහිය පවත්වන්න බැරි මොන වෙලාවෙ විතරද දැන්? නිදා ගන්නකොට විතරයි. පැහැදිලිද? මුළු දවසේම දැන් මොකද්ද වෙන්නේ? අනවධානයෙන් සිහිය පවතිනවා. දැන් ඔය සිහිය පවත්වන්න බැරි වෙන්නේ මේක බලෙන් පවත්වන්න යනවා. මේක බලෙන් කරන්න යනවා. මම කියන්නේ මේ බුදුන් වහන්සේගේ දේශනාව හරි අමුතු එකක් ඒක. ඒ කොච්චර අමුතුද කියනවා නම් සාමාන්‍ය සම්ප්‍රදායික ලෞකික ලෝකයේ ජීවිතයට හිර වෙච්ච මිනිස්සෙකුට සම්ප්‍රදායවල වලට සිරිත් විරිත් වල ජීවිතය කියලා හිතාගෙන ඉන්න මිනිස්සෙකුට නිදහසේ කල්පනා නොකරන මිනිස්සෙකුට මේ උතුම් දේශනාව තේරෙන්නේ නැහැ. මේක හරි අමුතුයි. මේක හරි අනිත් පැත්තට තියෙන්නේ. මුළු සමාජයේම මිනිස්සු අවධානයෙන් සිහිය පවත්වනවා. දැන් හැමෝම එක එක දේවල් පිළිබඳ අවධානයෙන් කල්පනාවෙන් පසු වෙනවා. තමුන්ගේ මල්ලේ තියෙන පර්ස් එක ගැන අවධානයෙන් ඉන්නවා.
ඒක නිවන් මාර්ගයට අවශ්‍ය නැහැ. දැන් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා. මල්ලේ පර්ස් එක තියෙනවනේ. අවදානයෙන් සිටිය යුතුද නැද්ද? නැහැ. අවදානයෙන් ඉන්න ඔය තොරු වරන් යන්නේ නැද්ද? අවදානයෙන් ඉඳලා තොරු ගන්නවා නම් නරකද අනවදානයෙන්ම හිටියාම? දැන් එතකොට අපිට මොකද මේ අනවදානයෙන් සිටීමෙන් ඉතුරු වන්නේ? මානසික විවේකය. මං කියන එක තේරුම් ගන්න. මානසික විවේකය පවත්වනවා. දැන් මෙතන නෙළුම් මලක් තියෙනවා. මේ නෙළුම් මල කෙරෙහි අවධානයෙන් සිටිය යුතුද අනවධානයෙන් සිටිය යුතුද? මම කියන්නේ අනවධානයෙන් සිටින්න කියලා. ඇයි අවධානයෙන් ඉන්න එපා කියන්නේ? මේක කෙරෙහි අවධානයෙන් ඉන්න ගියාම අපේ හිතට බරයි. මේක හොරු ගණේද නවයිද ප්‍රතිගලවයිද මොකක් හරි කරයිද මේක කැඩෙයිද බිඳෙයිද සොයන්න වෙනවා. රකින්න වෙනවා. රකින්න වෙන එක තුල අපිට විඩාවක් දැනෙනවා. බරක් අසහනයක් දැනෙනවා. හැබැයි මතක තියාගන්න. බුදුන් වහන්සේ උගන්වන මේ බුදුදහමේ තියෙන පරම සත්‍ය රැකිය යුත්තක් නෙවෙයි. යමක රකින්න යමක් තියනනම් ඒක තුල ලෞකික වූවක්මයි. ලෞකික වූවක්ම පවතිනවා. රකින්න යමක් නැත්නම් ඒක තුල ලෞකික වූවක් නැහැ. සංසාර විමුක්තිය. දැන් අපි කියනවා අපි කෙනෙක් සිත දියුණු කළා මාර්ගඵලාදී තත්වයන්ටපත් වෙනවා. ඔහු මේ මාර්ගඵල ආරක්ෂා කළ යුතුද නැද්ද? නැහැ. ආරක්ෂා කළ යුතු නැහැ. ඉතින් දැන් ආරක්ෂා කරන එක අමාරුයි කියලා. රකින්න එක බරයි කියලා. ඊට වඩා සහනයක් සොයාගෙන ඇවිල්ලා ආයි තව කුණු ගොඩක් එකතු කරගෙන ආයි ඒක ආරක්ෂා කර ඉතින් මොකද්ද මේ ජීවිතයේ තේරුම? මම කියලා මං අහනවා. මෙතන වෙලා තියෙන නිවන් මඟ ගැන කිසි කෙනෙකුට අදහසක් නැහැ. ඔවුන් ලෞකික ජීවිතය ගත කළා. ඒතකොට ඔවුන් හිතනවා මාර්ගඵල ලබා ගත්තාම ඒවා ආරක්ෂා කරන්න ඕනේ කියලා. මාර්ගඵල නෙවෙයි ආරක්ෂා කළ යුතු ධානයයි. ධානය ආරක්ෂා කරන්න ඕන. එතකොට ධානය ආරක්ෂා කරන්න ගියාම විඩාවක් දැනෙනවා. ඒ නිසායි බුද්ධ දේශනාවේදී පැහැදිලි කරන්නේ ධාන නෙවෙයි ඔබව පුරුදු කළ යුතු මාර්ගඵලයි. මාර්ගඵල ආරක්ෂා කළ යුතු දැන් නිකන් අත්තරලා දානවා. අත්තරලා දැම්මම එකකින් ලැබෙන්නේ මනසට ලොකු සහනයක්. දැන් මේ කියන සහනය ගන්න නම් අනවදානයෙන් සිහිය පවත්වන්න පුරුදු වෙන්න ඕන. නිදහසේ සිටින්න ඕන. අවශ්‍ය මූලික දේවල් කරගන්න ඕන. මම වචනයක් කියනවා. අප්පකිච්චෝච. කරණීයමෙත සූත්‍රයේ තියෙන. මම අහන්නේ තේරුම මොකද්ද කියලා. අප්පකිච්චෝච. දැන් අපි හැමෝම අහලා තියෙන්නේ මොකක්ද කියන්නේ? වැඩ අඩුවීම. වැඩ අඩු වුණාට නිවන් යන්න බෑ. වැඩ අඩු වුණාම නිවන් යනවා නම් ඉස්සෙල්ලම නිවන් යන්න ඕන රට කම්මැලියෝ. ඇයි වැඩ මුහුණු කර ඉන්න මිනිස්සු? වැඩ අඩුවීම නෙමෙයි කියන්නේ සිතුවිලි අතර පරතරය වැඩි කිරීම. ඒකයි අප්පකිච්චෝච. දැන් මේවා තේරුම් ගන්න. අපිට වෙලා තියෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ දේශනාවලට සැබෑ අර්ථය කියන කවුරුවත් හිටියේ නැහැ. දැන් අපි හැමෝම මංගල සූත්‍රය අහලා තියෙනෝනේ. මේ මංගල සූත්‍රේ ලොකු පටලවිල්ලක් තියෙනවා. හැමෝම කියනවා සේවනාච බාලාණං පණ්ඩිතාණං සේවනා පූජාච පූජනීයාණං කියලා. ඊට පස්සේ අපි අර්ථ අහනවා. මොකද්ද සේවනාච බාලාණං කියන්නේ? බාලයන් ඇසුරු නොකළ යුතුයි. කවුද බාලයෝ? නරක මිනිස්සු. මොකද්ද පණ්ඩිතානන්ද සේවනා කියන්නේ? පණ්ඩිතයන් ඇසුරු කළ යුතුයි. කවුද පණ්ඩිතයෝ? හොඳ අය. දැන් ඔබ ඔය බුද්ධ වචනේ අහලා ඔබ බාලයෝ හා පණ්ඩිතයෝ හොයා යනවා. ජීවිතේ ඇවිදලා මෙතෙක් දැන් ඇවිද්දානේ හැමතැනම රවුම් ගැහුවානේ. බාලයෙක් පණ්ඩිතයෙක් හරියටම නිරීක්ෂණය කරලා ඉවර කරපු අය අත උස්සා. ඉවර කරන්න බෑ. බාහිර සමාජයේ ඉන්න පුද්ගලයෙක් බාලයෙක්ද පණ්ඩිතයෙක්ද කියලා නිගමනය කරන්න බෑ. ඒ සියලු නිගමන ඒ අවස්ථානුකූලයි. ඒ වෙලෙට ගන්න ඒවානේ. ඒ වෙලෙට බාලයා අද බාලයා හෙට. ඉතින් මම අහන්නේ ලොකු පටලවිල්ලකට අපිපත් වෙනෝනේ. ඕක නෙමේ හරිම අර්ථය. ඕක සාම්ප්‍රදායික අර්ථය. බුදුවරු පහළ වුණත් නැති වුණත් ඔය අර්ථය මංගල සූත්‍රයේ කියනවා. මෙන්න බුදුවරු කියන අර්ථය. බාලයා යනු ඔබේ සිතේ පවතිනා වූ දස අකුසල්ය. පණ්ඩිතයා යනු ඔබේ සිතේ වර්ධනය වන්නා වූ දස දැන් අඳුර ගන්න බැරිද? දැන් නිරීක්ෂණය කරලා ඉවර කරන්න බැරිද? ඉතින් හරි වෙනස් නෙමේක. එතකොට ඕනම බුද්ධ දේශනාවක අර්ථ දෙකක් පවතිනවා. එකක් තමයි සාම්ප්‍රදායික අර්ථය. අනික තමයි දාර්ශනික අර්ථය. සාම්ප්‍රදායික අර්ථය හොඳයි සාමාන්‍ය මුකුත් නොතේරෙන ලෞකික ලෝකයට හිර වෙලා ජීවත් වෙන මිනිස්සුන්ට.
දාර්ශනික අර්ථය බුදුවරු කියන අර්ථය ඇහුවාම එයාගේ සංසාරයේ දුක නිවාගෙන සසරෙන් නිදහස් වෙනවා. ඒකයි දේශනාවේ පවතින්නේ සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යං ප්‍රකාශයති කියලා. අර්ථ සහිත ව්‍යංජන සහිත සම්පූර්ණ බ්‍රහ්මචර්යාව බුදුවරු ප්‍රකාශ කරනවා. දැන් මේ කියනවා තේරෙනවද? හරි අමුතුයි. හැබැයි බොරු නෙවෙයි. මේ සත්‍ය, පරම සත්‍ය. ලෝකේ පවතිනා වූ එකම සත්‍ය. මෙතනින් එහා ලෝකේ සත්‍යක් තියෙන්න බෑ. මෙතනින් එහා මේ කියන දේශනාවෙන් එහා ලෝකේ සත්‍යක් පවතින්නත් බෑ. යම් කිසි කෙනෙකුට මේ උතුම් සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් එයා කල යුතු වන්නේ අද දවසේ අපි සාකච්ඡා කරන කොටස සිහිය පවත්වන්න ඕන. අනවධානයෙන් සිහිය පවත්වන්න ඉගෙන ගන්න ඕන. අනවධානයෙන් සිහිය පවත්වන්න ඉස්සෙල්ලා අවධානයෙන් සිහිය පවත්වලා තියෙන්න ඕන. අවධානයෙන් සිහිය පවත්වලා අවධානයෙන් සිහිය පැවැත්වීම තුළ විඩාවක් ඇති බවට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඊට පස්සේ තමයි ඔහු ඊට වඩා වෙනස් එකක් සොයන්න ඕන. ඊට පස්සේ අනවධානයෙන් සිහිය පවත්වන්න යන්න ඕන. අනවධානයෙන් සිහිය පවත්වන්න ගියාම අප්පකිච්චෝ කියන එක තේරෙන්න ඕන. සිතුවිලි වල පරතරය වැඩි වෙලා සිතුවිලි සංඛ්‍යාව අඩු වෙන්න ඕන. දැන් ඔබේ මනස තුළ පවතින්නේ කොහොමද? ශාන්ත භාවයක්. නිවිලා ශාන්ත වෙලා. දැන් අවසිහියක් ඇද්ද? නැත. මම කියනවා ඔන්න ඔය පවත්වන සිහියට සිහියේ කියලා කියන්නේ නැහැ. සිහියේ කියලා කිව්වොත් තවත් වචනයක් අසිහියකුත් පවතිනවා. පැහැදිලිද? අපි තුන්වෙනි ස්වභාවයකටපත් වෙනවා. ඒක තමයි උපේක්ෂාව. මේ නිර්වාණ මාර්ගයේ කොතනින් කරකවල අත්තරියත් අපි එක තැනකට ඇවිල්ලා වැටෙනවා. මොකද්ද? උපේක්ෂාව. මධ්‍යස්ථ භාවය. සිහිය පැවැත්වීම පිළිබඳ මධ්‍යස්ථ භාවයකටපත් වෙනවා. අවධානයෙන් පවත්වන්න යන්නෙත් නැහැ, නොයන්නෙත් නැහැ. අවධානයෙන් පවත්වනවා, අනවධානයෙන් පවත්වනවා. මේ දෙකටම නැති සිහියක් අපි වර්ධනය කර ගන්නවා. එතකොට අපේ ජීවිතයේ විශාල සහනයක් දැනෙන්න පටන් ගන්නවා. විශාල නිවීමක්. විශාල නිවීමක්. ඒක වචනෙන් කියන්න බෑ. එතකොට tamunට තේරෙනවා මගේ ජීවිතේ මං කොච්චර කාලයක් තිස්සේ මේ ශාන්තිය හොය ගියාද. හැබැයි හම්බ වුණේ නෑ. පොත් කියවුවා, දැනුම එකතු කරා, බණ ඇහුවා, හම්බ වුණේ නෑ. ඒ ශාන්තිය පවතින්නේ සිත පුරුදු කළොතින්ම පමණයි. ඒනම් දැන් ඒ ශාන්තියට ප්‍රවිෂ්ඨ වෙන කෙටි මාවත් ෂෝට් කට් මම කියලා දෙනවා. දැන් එතකොට ෂෝට් කට් කීපයක් කිව්වා. සියල්ල අත්හරින්න ඕන. උපේක්ෂාවෙන් ඉන්න ඕන. අවධානයෙන් මෙන්න අනවධානයෙන් සිහිය පවත්වන්න ඕන. අනවධානයෙන් සිහිය පවත්වනකොට අමතක වීම අඩු වෙලා යනවා. එතකොට සිතුවිලි අතර පරතරය වැඩි වෙනවා. තමුන්ගේ සිත නිවීමකටපත් වෙනවා. දැන් මට අවශ්‍යයි දැනගන්න ඔබේ සිත නිවිලාද කියලා. මට නෙමෙයි ඔබට. කොහොමද බලාගන්නේ? දැන් මේ කියන මාවතේ ගියානේ ටිකක් දුර. දැන් නම් බොහෝම නිවිලානේ. බොහොම ශාන්තයි. දැන් මට දැනගන්න ඕන මගේ ළඟ මේ තියෙන ශාන්තිය ඇත්තටම තියෙන ශාන්තියක්ද? මේ දේශනාව අහලා, මේ මාර්ගය අහලා, මේ පරිසරයේ වටපිටාව විසින් මට බලෙන් දාපු ශාන්තියක්ද කියලා මට දැනගන්න අවශ්‍යයි. මේ හැමෝටම මේක අවශ්‍යයි නේ? අවශ්‍ය නම් අතුස්ස. ඔන්නෝක තමයි තමුන්ගේ අවබෝධය පරීක්ෂා කිරීම කියන්නේ. ශාන්තිය පරීක්ෂා කරගන්න ඕන. දැන් එතකොට ජීවිතයේ ඔය ඕක පරීක්ෂා කරගන්න නම් කුමක්ද විය යුත්තේ? ප්‍රශ්නයක් වෙන්න ඕන. අඩුතරම මේ කෙලින් වෙලා තියෙන පොල්ලක්වත් ඔලුරේ වැටෙන්න ඕන ඩෝන් ගාලා. මං කියනවා තේරෙනවද? එතකොටත් ඒ ශාන්තියම තියනා. ඔහු සැබෑවටම ශාන්තියටපත් වෙලා. සූත්‍රය තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කකචූපම සූත්‍රය කියලා කියතක් ගැන කරන දේශනාව. බුදුන් වහන්සේ දේශනා කරනවා ඔබ ළඟ පවතිනා වූ සැබෑම ශාන්තිය බලන්න නම් මිනිහෙක් කියතක් අරගෙන ඇවිල්ලා දෙපැත්තට දාලා ඇදලා කපන විට නිශ්ශබ්දව සිටින්න. ඔහු ශ්‍රමණේකි. අන්න යාට තමයි ශ්‍රමණේ කියන්නේ. දැන් ශ්‍රමණය කියන්නේ කවුද කියලා තේරෙනවද? කියතක් ගෙනල්ලා කෑලි කපාගෙන යනකොටත් නිශ්ශබ්දව සිටිනවා. ඇයි? මේ කපාගෙන යන දේවල් වලට දඟලලා වැඩක් නෑ. ඊට වඩා තමුන්ගේ ශාන්තිය තමුන්ට වටිනවා. ශාන්තිවාදී ජාතකය අහලා නැද්ද? ශාන්තිවාදී ජාතකයේ උගන්වන්නේ ඕකයි. ශාන්තිවාදී තාපසයා ළඟට කලාඹු රජුරෝ ඇවිල්ලා පයින් ගහනවා. ඊළඟම කියනවා ඒත් මගේ ශාන්තිය වෙනසක් නැහැ. ඊට පස්සේ කලාඹු රජුරෝ කියනවා මෙයාගේ අතක් කපන්න කියලා.
ඒතර කියන රජතුමනි අත කැපුවට ශාන්තිය තියෙන්නේ අතේ නෙවෙයි කියලා. ඊපස්සේ කියන අනිත් අතත් කපන්න කියලා. අත් දෙකම කැපුවාම කියනවා මගේ ශාන්තිය පවතින්නේ අත් දෙකේ නෙවෙයි. එහෙනම් කකුල් දෙක කපන්න කියනවා. කකුල් දෙකක් කපනවා. එතකොට අර රජුරන්ට අර තාපසයා කියනවා මගේ ශාන්තිය පවතින්නේ අතපය වල නෙවෙයි කියලා. එතකොට රජුරෝ පය අරගෙන තදින් පපුවට පහරක් එල්ල ගන්නවා. ඒත් ඔහුගේ ශාන්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු බෝසත් කෙනෙක්. මේ කියනවා තේරෙනවද? ඔහු බුද්ධත්වයට පත් වෙන ඉන්න කෙනෙක්, සිත දියුණු කරපු කෙනෙක්, මේ කියන සදාතනික ශාන්තිය දන්න කෙනෙක්. ඒ නිසා මතක තියාගන්න මේ ශාන්තිය ගවේෂණය කරන්න. මොකක් හරි එකක් වැටෙනවා, එක්ක තුවාල වෙනවා, කවුරු හරි බානිනෝ. දැන් ඔනේ ශාන්තියෙන් ඉන්නවා. දැන් මේ ශාන්තියෙන් ගෙදර යනවා. මේක කළා බලන්න මේවා. ගෙදර යනකොට මොකක් හරි ප්‍රශ්නයක්. දැන් එතකොට ශාන්තිය නැති වෙනවා. ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින්, ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කල්පනා කරන්න. මල් ළඟ පැවතිලා තියෙන ව්‍යාජ විමුක්තියක්. බොරු විමුක්තියක්. ඒක කොච්චර බොරුවක්ද කියනවා නම් ඒ විමුක්තිය මට පැවතුනේ අර දේශනාව අහනකොට විතරයි. ඒක හරියට සින්දුවක් අහනවා වගේ. මමත් ඔබලාට එවැනි ව්‍යාජ විමුක්තියක් දේශනා කරනවා නම් සින්දු කියලා, කවි කියලා, ගාත කියලා නලවනවා නම් මම මුනිවරයෙක් දේශනාව පවත්වන්නෙක් නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. මහණෙනි, තථාගතවරු ධර්මයේ දේශනා කරන්නේ මිනිසු නලවන්න නෙවෙයි. මිනිසු හිනස්සන්න නෙවෙයි. මිනිසුන්ට සත්‍ය මාර්ගය කියා දීම සඳහා පමණයි. දැන් අපි හැමෝම පුරුදු වෙලා තියෙනවා කවි අහලා, සින්දු අහලා, බොහොම ශාන්ත වෙලා සාදු සාදු ඕම කිය දවස් ගණන් ඉන්නවා. හැබැයි ගෙදර ගියාම බත් පිඟාන අඩු වුණාම රණ්ඩු වෙනවා. දැන් මං ඔවුන්ගෙන් අහනවා කොහෙලගේ අර ශාන්තිය? ඒ කියන්නේ ඔවුන් ව්‍යාජ ශාන්තියකට අහු වෙලා. එතකොට ඔවුන් තේරුම් ගන්න ඕන මම ශාන්තියේ විමුක්තියේ නාමයෙන් බොරුවකට වංචාවකට අහු වෙලා ඉන්නවා. මම ඔබට කියන්නේ ඔබට මා උගන්වන ශාන්තිය තියෙන්න ඕන මේ ආරාමේදී නෙවෙයි. මෙහෙදී උඩ පැන හිටියත් කමක් නැහැ. මේ ශාන්තිය පැවතිය යුත්තේ ගෙදරදී. ප්‍රශ්නයක් ඉදිරිපිට. ජීවිතේ දරා ගන්න බැරි දෙයක්කට මුහුණ දෙන්න සිද්ධ වුණාමත් මම මේ උගන්වන ශාන්තියෙම සිටිනවා නම් ඔබ මා කියන නිවන් මඟ පුරුදු කරපු කෙනෙක්. බුදුන් වහන්සේගේ දේශනාව පවතින අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මෙහෙම. සැබෑ භික්ෂුව යනු කවරෙක්ද? සැබෑ භික්ෂුව යනු සෙනගක් ඇති තැන දැහන්ගත වන්නා සැබෑම භික්ෂුවයි. හැබැයි ඔහෙලා කියන්නේ මොකද්ද? අනිත් පැත්ත කියන්නේ බලන්න ඒක තමයි මේ තියෙන පටලැවිල්ල. අපිට සමාජයේ විසින් පුරුදු කරලා තියෙන්නේ දැහන්ගත වෙන්න ඕන සෙනගක් නැති තැන කියලා. සමාජයෙන් ගන්නලා තියෙනවා. හැබැයි බුදුරු දේශනා කරන්නේ ඒක අනිත් පැත්ත. බුදුරු කියන්නේ දැහන්ගත විය යුත්තේ සෙනගක් ඇති තැනයි. මොකද්ද ඔය දෙකෙන් හරි? නිවෙන්න ඕන සෙනගක් ඇති තැනද නැති තැනද? ඇති තැන. දැන් අපි කැලේකට ගිහිල්ලා ගස් කොළන් එක්ක ජීවත් වෙනකොට අපිට රාගයක් ඇති වෙනවද නැහැ? ගස්නේ තියෙන්නේ. ද්වේෂයක් ඇති වෙනවද නැහැ? සමාජයට අවිල්ලා ජීවත් වෙන්න පුළුවන් නම් රාගයක් ද්වේෂයක් නැතුව ඒ කියන්නේ ඔබ සදාතනික නිවීමකටපත් වෙලා. නිවීම තියෙන්න ඕන ප්‍රශ්න තියෙන තැනයි. එහෙනම් දැන් මම ප්‍රශ්නයක් අහනවා. මෛත්‍රී භාවනාව පුරුදු කරන්න නම් යා යුත්තේ කොතැනටද? මිතුරන් සිටිනා තැනකටද සතුරන් සිටිනා තැනකද? මිතුරන් සිටිනා තැන කවර මෛත්‍රියක්ද? කොහොමත් සිටින සියල්ලෝ ඔබට මිත්‍ර ස්වභාවයෙන් සලකයි. සතුරන් සිටිනා තැනත් ඔබට මිතුරන් සිටිනා තැන මෙන්ම සමානව ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඔබ ළඟ සැබෑම මෛත්‍රිය ඇත. මේ කියනව තේරෙනවද? හැබැයි ඔක්කොම අනිත් පැත්තට. හැබැයි කියනව හරි. ඒ කියන්නේ සත්‍ය. ඒක තමයි සත්‍ය මාර්ගය. ඒක තමයි නිර්වාණ මාර්ගය. මේ කියන පටිසෝතගාමී චින්තනයෙන් පරිබාහිර වෙච්ච නිර්වාණය ගැන කතා කරන්න බෑ. මේ කියන පටිසෝතගාමී චින්තනයෙන් පරිබාහිර වෙච්ච සදාකාලික විමුක්තියක් ගැන කාටවත් කතා කරන්න බෑ. යම් කිසි කෙනෙක් සදාකාලික විමුක්තියට, සදාකාලික ශාන්තියට, නිවීමට, නිර්වාණයටපත් වෙනවා නම් ඔවුන් සියල්ලෝම මේ කියන පඩිපෙළෙන්ම යා යුතුයි. වෙන පඩිපෙළක් කිසිම කෙනෙකුට පෙන්වන්න බෑ. එකම පඩිපෙළයි තියෙන්නේ. ඒ තමයි පටිසෝතගාමී චින්තනය. දැන් මට කියන්න අපි අනවදානයෙන් සිහිය පවත්වන විදිය පැහැදිලි කරා. හිතට බරක් ගන්නෙ නැතුව සිහියෙන් ඉන්නවා. ඒක හරි ලේසි ජීවත් වෙන්න. ඒක පුරුදු වෙන්න ඕන ටිකක්. දැන් මේ කියන ක්‍රමයේ ටිකක් කලක් යනවා පුරුදු වෙන මාස 6ක් 7ක් යනවා.
එතකොට තේරෙනවා කොච්චර ලේසිද මතක තියාගන්න. මතක තියාගැනීම ඔබට අමතක වන්නේ මතක තියාගැනීම බරක් ලෙස සිතන නිසා. දැන් ඕකත් එක්කම බද්ධ වෙච්ච කාරණයක් තියෙනවා. අපි මේ දෙකම සාකච්ඡා කරන්න ඕන. බලාපොරොත්තුවක් නැතුව වැඩ කිරීම. සිහිය පවත්වන කෙනෙක් අත්‍යවශ්‍යයෙන් කළ යුතු දෙයක්. මොකද බලාපොරොත්තුවක් නැතුව වැඩ කිරීම කියන්නේ? මේ සමාජයේ ජීවත් වෙන සියලුම මිනිස්සු බලාපොරොත්තු නැතුව වැඩ කරනවා. මොකක් හරි එකක් වැඩ කළා බලාපොරොත්තු වෙනවා. දැන් ගෙදර අපි අතු ගන්නවා. අතු ගන්න අය අතුස්ස. ගෙවල් දොරවල් අතු ගන්න අය අතුස්ස. හොඳට මට බලා ගන්න කී දෙනෙක්. හොඳයි. උඟක් හොඳයි. දැන් ඔබ අතු ගාලා යමක් අපේක්ෂා කරනවා. මොකද්ද ඒ? පිරිසිදුකම. ඒකයි ඔබ ළඟ ඇති බලාපොරොත්තුව. ඒක වැරදි. අතු ගාලා පිරිසිදුකම අපේක්ෂා කරන ඔබ ඒ අපේක්ෂාව නිසා දුකටපත් වෙනවා යම් වෙලාවක. කුමක්ද ඒ වෙලාව? කවුරු හරි කෙනෙක් ඒක ඇවිල්ලා අපිරිසිදු කරපු ගම. මම කියන්නේ අමුතු අතු ගෑමක්. අතු ගන්න පිරිසිදු බවක් පිළිබඳ බලාපොරොත්තුවක්. දැන් කවුරු හරි දැන් ගෙදර ළමයෙක් දැන් ඔන්න අතු ගාගෙන ගියා කාමරේ හරි ගෙදර හරි මිදුල හරි ළමයෙක් ඇවිල්ලා කුණු ගොඩක් දාලා අවුල් කළා. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඒ ළමයා කෙරෙහි ඔබට තරහක් එනවද? ඔබගේ අතු ගෑම නිස්සාරය අපරාධය කියා හිතනවද? එහෙම හිතනවා නම් බලාපොරොත්තුවක් ඇතුව අතු ගාලා තියෙනවා. එතකොට ඉතින් අපරාධේ මම මේ අතු ගාලා ඉවර වුණා. මේ ළමයා ඇවිල්ලා මේක නාස්ති කරා කියලා. ඒ කියන්නේ පිරිසිදුව තියෙන්න ඕනේ කියලා හිතාගෙන ඒ වැරදි. ඒ ක්‍රමේ වැරදි. ඒ ක්‍රමේ ලෞකික ක්‍රමයක්. මං කියනවා ලෝකෝත්තර ක්‍රමය. ලෝකෝත්තර ක්‍රමේ නම් බලාපොරොත්තුවක් නැතුව වැඩ කරනවා. කිසිම බලාපොරොත්තුවක් නැහැ. සියලු දේ කරනවා. තමුන්ට වැඩ ලක්ෂයක් කිව්වොත් ලක්ෂයම කරනවා. ඔන්න දැන් අපි කාට හරි වැඩ ලක්ෂයක් පවරනවා. එතකොට ඒ පුද්ගලයා කියනවා දැන් මට අද දවසේ වැඩ ලක්ෂයක් කරන්න තියෙනවා. එතකොට එයා වැඩ කරගෙන යනවා බලාපොරොත්තුවක් නැතුව. එයාට කරන්න පුළුවන් වෙන්නේ වැඩ 10යි. ඒ කියන්නේ එයාගේ උපේක්ෂාව මදි. එයා එකෙන් තේරුම් ගන්න ඕන මට මෙච්චර වැඩ පැවරුවා. කිසිම මානසික අවුලක් වියවුලක් නැතුව මට කරන්න පුළුවන් වෙන්නේ මෙච්චරයි. ඒ කියන්නේ මගේ උපේක්ෂාව මදි. ඔන්න ඔයෙන් තේරුම් ගන්න. ඊට පස්සේ කල්පනා කරනවා දැන් මගේ උපේක්ෂාව මදි. මම දැන් උපේක්ෂාව වැඩි කරගන්න ඕන. උපේක්ෂාව වැඩි කරන්න නම් මම වැඩ කිරීම කෙරෙහි බලාපොරොත්තුවක් නැතුව වැඩ කරන්න ඕන. ඒතකොට කවුරු වගේද හරියට? මීහරකෙක් වගේ. ඒක තමයි කියන දේ උපමාව. ගොනෙක් වගේ වැඩ කරනවා. කොච්චර වැඩ කළත් කිසිම සන්තෝෂයක්වත් නැහැ කිසිම. දැන් හුඟක් අය වැඩ කරන්නේ සතුට වෙන්න බලාගෙන. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට එයා කරන්නේ සන්තෝෂ වෙන්න පුළුවන් වැඩ ටික විතරයි. නමුත් ජීවිතේ අපිට හම්බ වෙන්නේ සන්තෝෂයෙන් කරන්න පුළුවන් වැඩ විතරක් නෙමෙයි. අසන්තෝෂයෙන් කරන්න වැඩ හම්බ වෙනවා. මම කියන්නේ සන්තෝෂ වෙන්නත් එපා, දුක් වෙන්නත් එපා. මේ දෙකට නැතුව කල යුතු දේ කළා අවසන් කරන්න. එතකොට මනසට නිවීමකටපත් වෙනවා. ඕනම නිවන් මඟ යන කෙනෙක් බලාපොරොත්තු නැතුව වැඩ කරන්න ඕන. තවත් එකක් කරන්න පුළුවන්. දැන් බලාපොරොත්තු නැතුව වැඩ කරන එකෙම තවත් තැනක්. දැන් මේ අය පින්කම් කරනවා. සමහරු මේවට සල්ලි දෙනවා දාන දෙන්න අරවට. දැන් ඒතකොට සමහරු දාන දෙන්න කියලා සල්ලි දෙනවා. පිරිකර ගන්න කියලා ඒකට සල්ලි දෙනවා. ඉතින් එක එකව මගේ නම කියාවිත් දන්නේ නැහැ. මගේ සල්ලිත් ඕකටම ගත්තත් දන්නේ නැහැ. දැන් එතකොට මම ප්‍රශ්නයක් අහනවා. ඔවුන් දීලාද නැද්ද? ඔවුන් දීලා නැහැ. ඔවුන් දුන්නට පොඩි නූලක් දාගෙන තියාගෙන ඉන්නවා. නූල දාගෙන අර දීපු දේ ගැන ඒ කියන්නේ දීපු දේ කෙරෙහි බලාපොරොත්තුෙන් පසු වෙනවා. මේ ඔක්කොම වැරදි. දුන්නා නම් දුන්නම තමයි. දුන්නාන් පස්සේ ආයේ කෑවද නෑවද විසිකරාද මොනව කළාද කියන එක අපි හොයන්න යන්නේ නෑ. අපිට අවශ්‍ය කරන්නේ මේක දෙන්න නෙමෙයි අපේ හිත හදාගන්න. මං කියන එක තේරෙනවද? අපි දෙන්න ඕන බලාපොරොත්තු නැතුව. මේ ඉගෙන ගන්න. යමක් පූජාවේ පරිත්‍යාගයේ වෙනස ඕකයි. පූජාවක් කරන්නේ බලාපොරොත්තු නැතුව. කෙනෙකුට උදව් කරන්නේ බලාපොරොත්තු ඇතුව. මේ ලෞකික මේක ලෝකෝත්තර පූජාව කියන ලෝකෝත්තර தත්ත්වයක්. ඒ ලෝකෝත්තර தත්ත්වේ ලෞකික කරගන්න එපා. ඒ ලෝකෝත්තර දේවල් ලෞකික කරගත්තොත් කවදාකවත් ලෝකෝත්තර නිර්වාණය සාක්ෂාත් කරන්න පූජාව ලෙස තියෙන්න ආරෙන්න. පූජාවක් වෙන්න නම් බලාපොරොත්තු නැතුව කරන්න ඕන. යමක් දුන්නොත් බලාපොරොත්තුවක් නැතුව දෙන්න ඕන. ඒතකොට හරි ලේසි.
ඒ ගැන කල්පනා කරන්න දෙයක්වත් නැහැනේ. ඉවරයි දුන්නා ඉවරයි. ඒ ගැන බලන්නෙත් නැහැ. හිත නිදහසේ පවත්වගෙන ඉන්නවා. අපි යමක් දීලා බලනවා නම් ඒ කියන්නේ අපි කළ තියෙන පූජාවක් නෙවෙයි පරිත්‍යාගයක්. මේ තෑග්ගක්. බලාපොරොත්තුවත් කරලා දානවා. සිහිය පවත්වනකොට ඔන්න ඔය දේවල්වලට අපි මුහුණ දෙනවා. ඒ නිසා සිහිය පවත්වන කෙනෙක් බලාපොරොත්තු නැතුව වැඩ කරන්න ඕනේ. දැන් මේ ඉන්න හැමෝම මේ ආරාමයේ අස් කරනවා. පිරිසිදු කරනවා. නමුත් කවදාකවත් ඇවිල්ලා මේ ඉන්න කිසිම කෙනෙකුට මම ප්‍රශංසා කළා තියනවාද? මම කවදාකවත් ප්‍රශංසා කරන්නේ නැහැ බැන්නොක් නිසා. බනිනෝ ප්‍රශංසා කෙරෙන්නේ නැහැ. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා අපිට බනිනෝ. හැබැයි මෙයා අපිට ප්‍රශංසා කරන්නේ නැහැ. ඔහු සැබෑ මාර්ගය දන්නේක්. මං කියනවා තේරෙනවද? ඔක්කොම අනිත් පැත්තට කරන්නේ. අපිට කවුරු හරි හොඳ කියනවා නම් ඒ හොඳ කියන කෙනා අර වැඩේ ගැන අපි කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කරවනවා. ඒ කියන්නේ යා අපේ ලෝකෝත්තර මාර්ගය අවුල් කරනවා. මං කියන එක තේරෙනවද? එතකොට අපිට ඒ ගැන දැන් මෙතන කවුරු හරි අතු ගන්නවා. එතකොට මම අතු ගාලා ඉවරුනහම කියනවා බොහොම ලස්සනට අතු ගාලා තියෙනවා කියලා. එතකොට එයා හිතනවා මාව ප්‍රශංසාවට ලක් කළා. මං ඊළඟ දවසෙත් අතු ගන්න ඕන. දැන් එයා අතු ගාන්නේ බලාපොරොත්තු නැතුව වැඩ කිරීමේ උවමනාවටද මගෙන් හොඳ ඇහිීමේ බලාපොරොත්තුවටද? ඒ කියන්නේ එයා සම්පූර්ණයෙන්ම නිවන් මඟ අවුල් කරගත්ත කෙනෙක්. කිසිම වෙලාවක ආර්ය මාර්ගයේ ගමන් කරන කිසිවෙක් කිසිවෙකුට ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. මම කියනවා යම් කිසි කෙනෙකුට ප්‍රශංසා කරනවා නම් ඒක සමානයි ඔහුගේ බෙල්ල කැපීමට. ඒක සමානයි ඔහුගේ බෙල්ල කැපීමට. ලෝකෝත්තර ජීවිතයේ ප්‍රශංසා කරන්න අවශ්‍යතාවයක් නැහැ. කවුරු හරි කෙනෙක් මෙහි ඇවිල්ලා ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ලෝකෝත්තර අරමුණක් ඉෂ්ට කරගන්න නෙවෙයි ලෞකික අරමුණක් සාක්ෂාත් කරගන්න. එන්න එපා ඒවට. මේ අපි ලෝකෝත්තර මාර්ගයක් කියන්නේ අපි අනිත් පැත්තට කියන පාරක්. හැබැයි මේ අනිත් පැත්තට කියන පාරෙන් විතරමයි ගැලවෙන්න පුළුවන්. නැත්තම් කවදාකවත් සංසාර විමුක්තියටපත් වෙන්න බෑ. මේක හරියට තේරුම් යන්න ඕන. තේරුම් ගිහිලා මේ නිවැරදි මාවතට අපිපත් වෙන්න ඕන. පතල මේකෙන් ගැලවෙන්න ඕන. ඒ නිසා බලාපොරොත්තු නැතුව වැඩ කරන්න. හැම කෙනෙක් මේක කරන්න ඕන. අතු ගන්න ඕන, පිරිසුදු කරන්න ඕන, පින්කම් කරන්න ඕන, දන් දෙන්න ඕන, මේ දේවල් ඔක්කොම කරන්න ඕන. එක එක දේවල් දෙන්න ඕන, තමුන්ට තියෙන ඒවා. ඒ දේ දීලා හැබැයි කිසිවක් කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගත යුතු නැහැ. බලාපොරොත්තු තබා ගත්තොත් එතන ප්‍රශ්නයක් පවතිනවා. එතන ප්‍රශ්නයක් පවතිනවා. බලාපොරොත්තු නැතුව වැඩ කරනවා. ගෙදර වැඩ කරනකොටත් බලාපොරොත්තු ඇතුවද නැතුවද කරන්නේ? නැතුව කරන්න. හරි ලේසියි එතකොට වැඩ කරන්න. එතකොට කිසි මානසික විඩාවක් නැහැ. පංගු peeruකමක් හැදෙන්නේ නැහැ. ඔය බලාපොරොත්තු ඇතුව වැඩ කරන්න ගියාම තමයි පංගු peeru කරගන්නේ. මෙයා කරන්න ඕන මේ ටික මම මේ ටික කරනවා. එයා කලේ නැහැ. ඒ නිසා මං කරන්නේ. එහෙම එකකුත් අපේ නැහැ. එහෙම එකකුත් නැහැ අපිට. අපි දැක්කේ මොකද්ද? ඒ දැක්ක දේ මොකක් වුණත් අපි ඒක කළා. චුල්ල ගෝසිංග සූත්‍රයේ සඳහන් වෙනවා දවසක් බුදුන් වහන්සේ යනවා රහතුන් වහන්සේලා 3 නමක් වැඩ සිටින ස්ථානයකට. අනුරුද්ධ, භගු, කිම්බිල ආදී නම් ඇති. උන්වහන්සේ ගියාම උන්වහන්සේ දකින්න මේ ගෝසිංග වනය හරි ලස්සනයි. උන්වහන්සේලා ඉන්න තැන හරිම පිළිවෙලයි. එතකොට බුදුන් වහන්සේ අහනවා ඕගොල්ලෝ මෙච්චර ලස්සනට මෙච්චර පිළිවෙලට ඉන්නේ කොහොමද? එතකොට කියනවා අපි එකිනෙකා කෙරෙහි බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවා. අපි එකිනෙකා කෙරෙහි පංගු peeru කමක් කරන්නේත් නැහැ. එක්කෙනෙක් පින්ඩපාතේ ගියොත් අනිත් කෙනා වතුර ගෙනලා තියෙනවා. දානේ වළඳන ඉවරුනහම ඉතුරු එක්කෙනේ වස්පරස් කළ සුද්ධ කළ වතුර ගෙනලා නැවත තියලා තමයි අපි එළියට යන්නේ. එතකොට මේ අපේ ඉන්න ආරාමයේ කිසිම ප්‍රශ්නයක් පේන්නේ නැහැ. කාට හරි වැඩ කොටසක් කරන්න අමතක වුණොත් ඒක කවුරු හරි දැක්කොත් එයා ඒ කොටස කරනවා. එතකොට කිසිම හේතුවක් නිසා එතන අපිරිසිදු බවක් අපිලිවලක් පේන්නේ නැහැ. ඊට පස්සේ කියනවා අපි 3 දෙනෙක් හදවත් 3ක් තිබුණට අපි එකම හදවතකින් හිතනවා. බලන්න කොච්චර ලස්සන කියවනවද කියලා. එකම හදවතකින් අපි ජීවත් වෙනවා. ඒ කියන්නේ 100ක් හිටියත් තියෙන්න ඕන නියම ආයතනයක ගෙදරක හදවත් කීයද? එකයි. හදවත් වැඩි වුණාම මොළ වැඩි වුණාම ප්‍රශ්න වැඩි. එක හදවතක් තිබ්බහම කිසිම පංගු peeruකමක් බලාපොරොත්තුවක් නැතුව ඒ වැඩේ ලස්සනට කරනවා. එතකොට ඕනම කෙනෙක් එතෙන් ටයිල බැලුවාම එතන බොහොම පිළිවෙලක්, ක්‍රමානුකූල බවක්,
නිර්වුල් බවක් පේනවා. ඒ නිර්වුල් බව තුළ කියාපාන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මීය නිවී යෑමයි. මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා. බුදුන් වහන්සේ අහනවා උපාලි ගෘහපතියාගේ උපාලි ඉස්සර හිටිය ඍෂිවරු පිරිසක්. ඔවුන් ජීවත් වෙච්ච ආශ්‍රමයේ ආරාම ඊටාම ලස්සනට තිබ්බා. ඔවුන් කාලයක් යනකොට ඔවුන්ගේ සිත් නරක කරගත්තා. සිත් දූෂණය කරගත්තා. එවිට ඒ ආරාමය විනාශයටපත් වුණා. දැන් මට කියන්න සියලු භෞතික සම්පත් විනාශ වීම කෙරෙහි රහසක් පවතිනවා. මොකද්ද? සිත් නරක වීම. කෙනෙකුන් ඕනම නිවසක වුණත් ඉන්න අයගේ සිත් නරක කරගත්තොත්, ප්‍රශ්න ඇති කරගත්තොත්, බලාපොරොත්තු වැඩි වුණොත් එතන වැඩි දවසක් පවතින්නේ නැහැ. විශේෂයෙන් ලෝකෝත්තර ජීවිතයක් ගත කරන කෙනෙක් බලාපොරොත්තු නැතුව වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. මෙහෙම බලාපොරොත්තු නැතුව වැඩ කරනකොට નિરાයාසයෙන් සිහිය පවතිනවා. දැන් මං කියන එක ඉගෙන ගන්න. මේ નિરાයාසයෙන් සිහිය පවත්වන විදිය කියලා දෙන්නේ. දැන් මෙහි ඉන්න අයට මෙහි ඇවිල්ලා බලාපොරොත්තු නැතුව වැඩ කරන්න පුළුවන්. මොකද කවදාකවත් හොඳක් අහන්න වෙන්නේත් නැහැ. අහන්න වෙන්නේත් දැනුමක් විතරයි. ඒ නිසා වැඩ කරනවා. බලන්න කොච්චර ලස්සන අනිත් පැත්තට සිතන්න පටන් ගන්නවා. එහෙම සිතාගෙන යනකොට નિરાයාසයෙන් සිහිය පවත්වනවා. එතකොට નિરાයාසයෙන් සිහිය පවත්වනකොට අපිට දැනෙනවා අප්පකිච්චෝච කියන එක. වැඩ අඩුයි. වැඩ අඩු නෙමෙයි සිතේ සිතුවිලි අඩුයි. සිතුවිලි අඩු වුණාම හරි සහනයක්, ශාන්තියක්, නිවීමක් දැනෙනවා. දැන් අපිට ඕන වෙනවා ඒ දැනෙන නිවීම සැබෑ නිවීමක්ද, බොරු නිවීමක්ද කියලා පරීක්ෂා කරගන්න. ඊට පස්සේ අපි සමාජයේදී එදිනෙදා වැඩ කරනකොට විවිධ ගැටලු වලට, ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. අපිට කරදර ඇති වෙනවා. මිනිස්සු හිරිහැර කරනවා, හිංසා කරනවා. ඒ හිංසා කරාම අපි ඒවාට ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල්වී සිටිනවා. ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල්වී සිටීමෙන් අපි සාක්ෂාත් වෙනවා අපිටම මොකක් වෙලා කියලාද? අපි අවබෝධයට ආසන්න වෙලා. ඒ කියන්නේ මේ කිසිවක් අපිට දැනෙන්නේ නැහැ. වෙනද මෙහෙම එකක් වුණා නම් කොච්චර අපි දඟලනවද? කොච්චර කලබල වෙනවද? ඒව පස්සේ දුවනවාද? දැන් අපිට ඒ කිසිවක් පස්සේ දුවන්න හිතෙන්නේ නැහැ. ඇයි? අපිට තේරෙනවා මේ කිසිවක් පස්සේ දිව්වට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි නිශ්ශබ්ද වෙනවා. නිවීමකටපත් වෙනවා. නිවීමකටපත් වෙන අතරෙම මේ මාර්ගයේ තව තවත් යා යුතුයි කියන සිතුවිල්ල අපිට එන්න පටන් ගන්නවා. දැන් හරි ලේසි මේක, අමාරු නෑ. බොහොම පොඩි දේවල් තියෙන කරන්න. සිහිය පවත්වන විදිය, අවධානයෙන් සිහිය පැවැත්වීම, අනවධානයෙන් පැවැත්වීම, අනවධානයෙන් පවත්වන්න එක එක ක්‍රම උපයෝගී කරගන්නවා. බලාපොරොත්තු නැතුව වැඩ කරනවා. විවිධ දේවල් දෙනවා, බලාපොරොත්තු තියාගන්න කිසිවක් කෙරෙහි. එහෙම ඉන්නකොට සිත නිවෙන්න පටන් ගන්නවා. සිත නිවෙන විතරක් නෙමෙයි, හොඳ සිහියක් අපිට ඇති වෙනවා. ඒ සිහිය අත්‍යවශ්‍යයි නිර්වාණ මාර්ගයේ ගමන් කිරීම සඳහා. සිහිය නැති කෙනෙකුට කවදාකවත් මේ නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ.